හරි පුතේ. ඔයාලට මාව පේනවද පැහැදිලිව? මට කවුරුහරි පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න පේනවද මොකද කියලා. ඔයාලට මාව පැහැදිලිව පේනවද? මම කතා කරන ඇහෙනවද? කවුරුහරි පොඩ්ඩක් යට මැසේජ් එකක් දාන්න. හරි. දැන් මෙහෙමයි. දැන් ඔයාලා මේ අවුරුද්දේ O level ලියන බැච් එක, ඒ කියන්නේ තව මාස 4කින් O levels ලියන කට්ටිය. එතකොට දරුවනේ තව ඔයාලට ඉතාමත් කෙටි කාලයක් තියෙනවා. මම ඔයාලගේ මේ සබ්ජෙක්ට් එක ගැන කෙටි හැඳින්වීමක් කරන්න. හරි. පුතේ මොන හරි ඩවුට් එකක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න යටින්. මට මැසේජ් එකක් දාන්න පේන එක හරි මොන හරි ගැටලුවක් තියෙනවා නම් යටින් පොඩි මැසේජ් එකක් දාන්න. එතකොට මම එකටම ඔයාලට කියන්නම් භාෂාවක් කියන්නේ මොකක්ද? හරි. භාෂාවක් කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් භාෂාවක් ගොඩ නැගුණේ කොතනද? අපි අද මේ භාෂාවක් කියලා ඉගෙන ගන්න මොකද? ඒක මේ ඉංග්‍රීසිද, සිංහලද, තමිල්ද, හින්දිද කියලා මුකුත් නෑ පුතේ. හරි. හැම භාෂාවකටම පොදුදී. ඔයාලා දන්නවනේ මානව පරිණාමය. මානව පරිණාමය සිද්ධ වෙනකොට ඔයාලා අහලා ඇති එකටම මේ වානරයා කියන සතා. හරි. මේ වානරයා කියන සතා ඉතාමත් දුර්වල සතෙක්. ඒ කියන්නේ මේ හිටිය සෑහෙන දුර්වල සතෙක්. කැලේ හිටිය සෑහෙනම දුර්වල සතෙක් මේ වානරයා කියන්නේ. ඔය වානරයා තමයි මානවයා බවට පරිණාමය වුණේ පරිණාමවාදයට අනුව. එතකොට එයාලා කියලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ඔය වානරයා කියන සතාට හරියට ඒ කියන්නේ අර දෙයක් කරගන්න ඇඟේ පතේ හයිය තිබ්බ සතෙක් නෙමෙයි. මොලේ තිබ්බ සතෙකුත් නෙමෙයි වානරයා. හරිද? මෙයාලා පුරුදු වෙලා හිටියේ ඔය අලබතල හරගෙන කන්න. ඒ වගේම අනිත් සත්තු ඒ කියන්නේ සිංහය කොටි වගේ කට්ටිය දඩයන් කරලා ගියාට පස්සේ අර ඉතුරු වෙන කෑම ටික ගිහිල්ලා හොයාගෙන කන්න තමයි මේ වානරයා පුරුදු වෙලා තිබ්බේ සර්වභක්ෂක සතෙක්. හරිද? එතකොට ටික කාලයක් යද්දි මේ වානරයා පුරුදු වෙනවා පුතේ මේ ඔය සත්තුන්ගේ ඇටකොටු ඇතුලේ තියෙන මේද තරලයක්. හරි. මේද කියන්නේ තෙල් වලින් හැදිච්ච තරලයක් තියෙනවා. මේ මේද තරලය කන්න මෙයාලා පුරුදු වෙලා හිටියා. ඒ කියන්නේ ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි. ඒ මේද තරලය ඇතුලේ තියෙනවලු මොලේ දියුණු වෙන මොකක් හරි මේ එන්සයිම් වර්ගයක්. හරිද? එතකොට ටික ටික මෙයාලා අර මේද තරලය කද්දි ටික ටික මොලේ දියුණු වෙන්න පටන් ගත්තා. දැන් ඉස්සර කාලේ මොකද කරුවේ? සතෙක්ව හරි මොන හරි අර අල්ල ගන්න ඕනනහම දැන් මුවෙක්ව ගන්නකො. මේ මුවාව අල්ල ගන්න ඕනනහම මුවාට හැටි වැටෙනකම් මුවාගේ පස්සෙන් දුවනවා. හරිද? දැන් කොටි සිංහයෝ කරන්නේ ওই වැඩේ තමයි කරන්නේ. හරිද? එතකොට අර දුවලා ඒ සතාට හැටි වැටෙනවා. හැටි වැටුණාට පස්සේ තමයි මෙයා අල්ලගන්නේ. හරිද? දැන් ඔන්න ටික ටික මොලේ දියුණු වෙනවා. මොලේ දියුණු අර මේද තරලේ කද්දි මොලේ දියුණු වෙනවා. ඊට පස්සේ ඔන්න සතාව දඩයන් කරන්න ඊතල හරි ඔය පොඩි හෙල්ලවල් පොඩි පිහි කෑලි අන්න ඔය වගේ ඒවා ගල් වලින් හදා ගන්නවා. එනලා බලන්න. හරිද? ඔහොම ටික ටික මොලේ දියුණු වෙනවා. ඊට පස්සේ ටික ටික මිනිස්සු ඒ කියන්නේ අර පොදු වැඩ පෙළ පොඩ්ඩක් කෙලින් වෙලා හරි මේ කෙලින් හිට ගන්න පටන් ගන්නවා. ඔහොම ටික ටික පරිණාමය වෙයිගෙන එනකොට මෙයාලගේ මේ උගුරේ තියෙන සොරතන්තු හරි මේ සොරතන්තු පරිණාමයත් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි කතා කරද්දි මේ අපේ උගුරේ තියෙන සොරතන්තු තමයි කම්පන වෙලා ශබ්දෙ පිට වෙන්නේ. හරිද? මෙන්න මේ සොරතන්තු ටික ටික දියුණු වෙන්න පටන් ගන්නවා. එතකොට මෙයාලට එක එක විදිහේ ශබ්ද කටින් පිට කරන්න පුළුවන් වෙනවා. දැන් ඔයාලා දැකලා ඇති මේ වඳුරෙක් දිහා පොඩ්ඩක් සරලව බලන්නලු. හරි? වඳුරෙක් දිහා බලනකොට නැත්තම් ඔය කැලේ ඉන්න චිම්පාන්සි සත්තුවක් ඉන්න චිම්පාන්සියෙක් හරි මොකෙක් හරි දිහා බලද්දි එයාලට පුළුවන් මොකද්ද? හූ 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 ගා මෙයාලා සංවේදනය කරන්න එහෙම. හරි? අර සොරතන්තු දියුණු වීමත් එක්ක මෙයාලට මොකද වෙන්නේ? ටික ටික කතා කරන්න පුළුවන් වෙනවා. එක එක ශබ්ද කටින් පිට කරන්න පුළුවන් වෙනවා. දැන් මොලෙත් දියුණුයි ටික ටික අවයව ටික දියුණු වීගෙන එනවා. හරි? ටික ටික දියුණු වීගෙන එද්දි පුතේ මොකද වෙන්නේ? මෙයාලා ටික ටික එක එක ශබ්ද පිට කරද්දී ටික ටික එක එක අර වචන හැදෙන්න පටන් ගන්නවා. හරි? එක එක වචන හැදිලා මේකට අපි මෙන්න මේ වගේ શબ્දයක් පාවිච්චි කරමු. හරි? ඔන්න ඔය හැදෙන්න පටන් ගන්නවා. දැන් එතකොට එහෙම දෙයක් නම් උනේ මේ ලෝකයේ භාෂා ගොඩාක් තියෙන්නේ කොහොමද? අන්න ඒක ඊළඟ ප්‍රශ්නේ. හරිද? මේ ලෝකේ භාෂා ගොඩාක් තියෙනවා. එතකොට එහෙම දෙයක් නම් උනේ එක තැනකින් නම් මේක පටන් ගත්තේ මේ ලෝකේ භාෂා ගොඩක් තියෙනවා. සරල උදාහරණයක් මම දෙන්න. ඔය උඹලා පන්තියේ කෙල්ලෝ ඉන්නවනේ බා. කෙල්ලෝ 20 දෙනෙක්ව පොලිමට තියලා ඉවරලා මේ පැත්තෙන් කියනවා රහස. මේ පැත්තෙන් කියන රහස එහා පැත්තෙන් අහනවා මොනවද කියලා. මේ පැත්තෙන් කියන්නේ
මේ ඔයා ඊයේ ඉස්කෝලේ ආවද කියලා. එහා පැත්තෙන් රහස එන්නේ ඔව් මං උදේට කෑවේ ගල් බනිස් කියලා. හරි මම මේ පැත්තෙන් අහන්නේ ඔයා ඊයේ ඉස්කෝලේ ආවද? එහා පැත්තේ කෙරෝලෙන් කියන්නේ මම උදේට කෑවේ ගල් බනිස්. ඔන්න ඔය වගේ කන්නේ කියන්නේ. හරිද? එතකොට කෙල්ලෝ 20 දෙනෙක් කියන ওই කතාව එහෙම වෙනස් වෙනවා නම් ඔයා හිතන්න අවුරුදු මිලියන ගාණක් තිස්සේ භාෂාව කොහොම වෙනස් වෙන්න ඇද්ද නේ අවුරුදු මිලියන ගාණක් කියන්නේ ඔය අවුරුදු මිලියන ගාණට භාෂාව කොහොම වෙනස් වෙන්නද සරලයි කතාව හරි මම සරලම උදාහරණ කියන්න දැන් ඔන්න එක තැනකින් ව්‍යාප්තිය පටන් ගත්තා හරි එක තැනකින් ව්‍යාප්තිය පටන් ගත්තා භූගෝලය එහෙම කරන ළමයින්ට හරි හරි භූගෝලය එහෙම කරන ළමයින්ට උගන්වනවා මානවයා පරිණාමය වෙද්දී මෙන්න මෙහෙන් ගිහිල්ලා මෙන්න මෙහාට ආවා සේදමාවත දිගේ මෙන්න මෙහාට ආවා ඔයාලට මතක ඇති 9 වසරේ එහෙම ඉගෙනනවනේ සේදමාවත දිගේ මෙහෙම ආවා මෙහෙම ගියා කිය එක උගන්වනවනේ හරි එතකොට දැන් ඕක අවුරුදු මිලියන ගණනක් තිස්සේ එක පැති වලට බෙදිලා ගිහිල්ලා අර පරම්පරාවෙන් පරම්පරාවට ඕක එද්දි බලන්න ඕක මාර දෙයක් හරි ඕක ටික ටික වෙනස් වෙනවා කොහොමද රාස් පොලිමට 20 දෙනෙක්ට කියන එක එහා පැත්තෙන් හරියට අහින්න නැත්තම් අවුරුදු ගාණක් තිස්සේ ඔක්කොම මොනවද සරල උදාහරණයක් ගන්න හරි ඔයාලට පුළුවන් දැන් ඔය 1000 මේ 1400 ගණන් වල හරි 1400 ගණන් මීට අවුරුදු 600කට කලින් හරි මේ ඔයාලට මම ලැග් වෙලා වගේද පේන්නේ පොඩ්ඩක් මට කවුරු හරි පොඩ්ඩක් කියන්න මේ ක්වොලිටියට පේනවද මොන හරි අවුලක් තියෙනවද මම මේ කාලෙකට පස්සේ මේ ක්ලාස් එක දාගත්තේ පොඩ්ඩක් chat එකට කවුරු හරි මෙසේජ් එකක් දාන්න මම ලැග් වෙලා වගේද පේන්නේ නෑනේ කවුරු හරි පොඩි මෙසේජ් එකක් දාන්න අවුලක් නැහැ හරි එලකිරි මේ එතකොට පුතේ මේ කොහොම යද්දි ඔන්න දැන් සේදමාවත දිගේ මෙහාට ආවා මෙහෙම ආවා ඕක වෙනස් වුණා දැන් සරල කතාව මම ඔයාලට සරල උදාහරණයක් කියන්නම් 1400 ගණන් වලට යන්න 1400 ගණන් වල අපේ රටේ අපි දන්න ඉතිහාසයේ පරිණාමය පැත්තකට දාන්න හරි දන්න ඉතිහාසයේ හිටිය රජවරු ලියපු සෙල්ලිපි ටැන්ලිපි පුස්කොළ පොත් අපිට කියවන්න පුළුවන්ද බෑ ඔයාලා හිතන්න අවුරුදු 600 ගානකට මෙච්චර භාෂාවක් වෙනස් වෙලා තියෙනවා නම් හරි අකුරේ ඉඳන් ශබ්ද ඉඳන් ඔක්කොම වෙනස් වෙලා නේද හරි මෙච්චර භාෂාවක් වෙනස් වෙලා තියෙනවා නම් අර අවුරුදු මිලියන ගානට භාෂාවක් කොච්චර වෙනස් වෙලා තියෙනවද නේ භාෂාව මාර විදිහට වෙනස් වෙලා තියෙන්නේ හරි ඉතින් ඊට පස්සේ මෑත යුගයේදී මේ මෑත කාලින යුගයේදී භාෂා විශේෂඥ මෙයාලා කතා වෙනවා මෙහෙම ගියොත් අපේ වර්තමානයේ වෙන දේවල් අනාගත પરම්පරාවට දැනගන්න විදියක් ලැබෙන්නේ නැහැ. හරි? අනාගත પરම්පරාවට දැනගන්න විදියක් නැහැ. අපි මේ භාෂාව වෙනස් නොවි තියෙන්න. හරි? අපි මේ භාෂාව වෙනස් නොවි තියෙන්න මොනවා හරි දෙයක් කරන්න ඕන. කියලා පුතේ මේ එක භාෂාවලට අදාළ භාෂා විශේෂඥයෝ ටික මෙයාලා මොකද කරන්නේ? මෙයාලා විශේෂ නීති මාලාවක් ගොඩනගනවා භාෂාවක් වෙනස් නොවි තියෙන්න. ඉතින් අපි අද භාෂාවක් කියලා ඉගෙන ගන්නේ ඔන්න ඔය නීති ටික. හරි. වැඩි වෙලාවක් ගන්න නැහැ මම කතා කරගෙන ඉන්න මම ඔයාලගේ O level විෂය නිර්දේශය පැත්තට හැරෙන්න. හරි. O level විෂය නිර්දේශය පැත්තට යනකොට O level වලට ඒකක් ගන්න නම් ඔයාලට මොනවද තියෙන්න ඕන? හරි. O level වලට ඒකක් ගන්න නම් පුතේ ඉංග්‍රීසි වල සුපිරිම knowledge එකක් තියෙනවා නැතුව ඒකක් ගන්න බෑ. හරි. ඉංග්‍රීසි වල සුපිරිම knowledge එකක් ඕන ඒකක් ගන්න නැත්තම් බෑ. ඉතින් ඔයාලට ලකුණු 20ට අඩු වුණත් මම මේ මාස 4 ඇතුළත ඒකක් ගන්න උපරිම සපෝට් එක දෙනවා මාස 4න් ඒ දාලා තියෙන ළමයි ගොඩාක් ඉන්න ලකුණු 30 40 20 ගණන් තියාගෙන ඇවිල්ලා ඔයාලට මම මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙනවා ඔයාලා ලෑස්ති වෙන්න මාත් එක්ක ගේමක් ගහන්න වැඩ ටික කරන්න කියන විදියට ඔයාලට නිකම්ම නොදැනුවත්වම ඒකක් ලැබේ හරි ඉතින් කියන විදියට ටික කරගන්න ගොඩ දාලා දෙන්නම් හරි පුතේ එකටම ඔන්න ඔයාලට ඉගෙන ගන්න තියෙන පාඩම් ටික පුතේ බෝඩ් එක ක්ලියර් පේනවද Vamos a volver a හරි ඔයාලට එකටම ඉගෙන ගන්න තියෙනවා මොකද්ද ඔයාලට එකටම ඉගෙන ගන්න තියෙනවා nouns කියන පාඩම හරි nouns වලට පස්සේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා adjectives කියන පාඩම adjectives ඊට පස්සේ ඔයාලට දෙයා කියලා පැටර්න් එකක් ඉගෙන ගන්න තියෙනවා හරි O level paper එකේ picture description එක එන විදි කිහිපයක් තියෙනවා
ඔය විදි කිහිපය ගැන අපි එකින් එක කතා කරමු. හරි. ඔය එක විදියක් කරන්න තියෙන්නේ මෙන්න මේ පැටර්න් එක. හරිද? දෙයා කියන පැටර්න් එක. 4. ඊට පස්සේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා prepositions. නිපාත පද. හරි. prepositions කියලා පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. 5. ඊට පස්සේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා demonstrative pronouns. හරි. demonstrative pronouns. ඊට පස්සේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා pronouns. හරි. මේ pronouns යටතේ ඉගෙන ගන්න තියෙනවා subject pronouns, object pronouns, reflective pronouns. හරි. ඊට පස්සේ possessive adjectives, possessive pronouns. හරි. කොටස් පහක් ඉගෙන ගන්න තියෙනවා pronouns යටතේ. හරි. මේ දෙයා කියන pattern එකට pronouns කියන එකට demonstrative pronouns කියන එකට මේ තුන් දෙනාටම be verb එක කියන කෙනා මාන විදියට support එකක් කරනවා. ඒතකොට be verb එක මුලින්ම අකට ඉගෙන ගන්න ඕන. හරි. ඊට පස්සේ pronouns වලින් පස්සේ පුතේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා 7 වෙනි එක විදියට verbs කියන පාඩම ඉගෙන ගන්න තියෙනවා. verbs වල ඔයාලට ඉගෙන ගන්න කොටස් 7ක් තියෙනවා. verb එකක base form එක කියන්නේ මොකක්ද? present plural අවස්ථාව, present singular අවස්ථාව, past එක past participle එක, continuous form එක සහ future form එක. එතකොට ඔයාලට මේක යටතේ ඉගෙන ගන්න තියෙනවා කොටස් 7ක් ගැන කතා කරන්න තියෙනවා. හරි. 8 tenses. tenses ගැන කතා කරද්දී පුතා active tenses තියෙනවා 12ක්, passive තියෙනවා 8ක්. හරි. active 12යි passive 8යි මුළු tenses ගාන tenses 20ක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. 9. හරි. ඊළඟට ඔයාලට ඉගෙන ගන්න තියෙනවා reported speech. හරි. tenses වලට පස්සේ reported speech කරන්න ඕන. එතකොට ඊට පස්සේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා if clause එක. හරි. if clause එක ඉගෙන ගන්න තියෙනවා. if clause එක ඊට පස්සේ ළඟුනේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා graph description. හරි. graph description යටතේ කොටස් තුනක් එනවා. bar graph එක, ඊට පස්සේ pie chart එක, table එක, ඔය තුනට ප්‍රධානම ඊට පස්සේ පුතේ Venn diagram. ඒ කියන්නේ කුලක. හරි. කුලක විස්තර කිරීම. එතකොට ඔය විදියට තව එනවා chart. හරි. chart එක එනවා. chart එක යටතේ කොටස් 4යි. ප්‍රධාන වශයෙන් pie chart එක, bar graph එක, table එක. මම මේ වෙනකන් ඔයාලගේ syllabus එකට අදාළ ඉතිහාසයේදී Venn diagram O level pass papers වල දැකලා නැහැ. හැබැයි මේ පාර Venn diagram එකක් එන්න පුළුවන්. Venn diagram එක කියන්නේ කුලකයක් විස්තර කරන්න. හරි. කුලකයක් එන්න පුළුවන්. ඒ නිසා අපි කුලකත් අනිවාර්යයෙන්ම විස්තර කරන්න පැහැදිලි වෙන්න ඕන. මොකද ඒකට හේතුවක් මම කියන්නම්. Venn diagram එක මේ පාර එන්න පුළුවන් කියලා කියන්න පුතේ මේ සාමාන්‍යයෙන් අවුරුදු 8ක් 10ක් අතර ප්‍රමාණය. හරි. අවුරුදු 8ක් 10ක් අතර ප්‍රමාණයේදී සාමාන්‍යයෙන් O level paper එකේ structure එක මාරු වෙනවා. හරි. ඒ කියන්නේ O level paper එක එන විදිහක් තියෙනවා. ඔයාලා 2016ට කලින් ආපු paper අරන් බලන්න picture description එක තියෙන්නේ මෙන්න මෙහෙම. හරිද? picture description එක තියෙන්නේ මෙන්න මෙහෙම පින්තූරයක් දීලා ඉවර වෙලා පින්තූරයක් දීලා මේ පින්තූරය යටින් මෙහෙම වාක්‍ය පහක් ලියන්න ඉඩ දීලා ඉවර වෙලා මේ පින්තූරය දිහා බලාගෙන වාක්‍ය පහක් තනියම ලියන්න. හරිද? හැබැයි 2016න් පස්සේ paper අපි බලනකොට මෙන්න මේ විදිහට නෑ. මොකද්ද තියෙන්නේ? පින්තූරය දීලා ඉවර වෙලා මෙහෙම පින්තූරය දීලා මෙයාලා දෙනව මොකක් හරි ඡේදයක් මේක යටතේ. හරිද? මොකක් හරි ඡේදයක් දෙනවා මේ පින්තූරය විස්තර කරලා දෙනවා. තනින් තනින් හිස් තැන් ටිකක්. හරි. තනින් තනින් හිස් තැන් ටිකක් තියෙනවා. මේ හිස් තැන් ටික මෙන්න මෙහෙම පොඩි බොක්ස් එකක් ගහලා ඉවර වෙලා මේ බොක්ස් එක යටතේ ඇතුලේ වචන ටිකක් තියෙනවා. හරිද? මේ වචන ටික බලාගෙන මෙන්න මේවට ගැලපෙන වචන ටික දාන්න කිව්වා. හරිද? එතකොට දැන් එන්නේ මෙහෙම. හැබැයි 2016ට කලින් පේපර් බලනකොට ඔයාලට මෙන්න මේ විදියට ලියන්න ආවා. ඊට පස්සේ ආයේ පුතේ පින්තූර පහක් දෙනවා. හරිද? පින්තූර පහක් දෙනවා. මේ දලා අයිඩියා එකක් ගන්න කියන්නේ O level paper එක කොහොමද කියලා. ඔයාලා මේ මොකද ඔයාලා මේව දන්නෙත් නැහැ හිතලත් නැහැ. හරි? එතකොට මෙන්න මේ විදියට පින්තූර පහක් දීලා මෙන්න මෙයාලගේ එක පින්තූරයක තියෙනවා මේ වෙලාවේ රනිල් මොකද කරන්නේ? මේ වෙලාවේ අනුර මොකද කරන්නේ? මේ වෙලාවේ සජිත් මොකද කරන්නේ? මේ වෙලාවේ විමල් වීරවංශ මොකද කරන්නේ? මේ වෙලාවේ මහින්ද මහත්තයා මොකද කරන්නේ? හරි? මෙන්න මේ විදිහට රනිල් සජිත් මහින්ද අනුර ඔය පස් දෙනා මේ වෙලාවේ කර ඉන්න දේවල් මෙන්න මේ පින්තූර වල පෙන්නනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ එක් එක් පින්තූරය පිළිබඳව
එයාලා මේ වෙලාවේ කර ඉන්න දේවල් වචන 5කට නොඅඩු වාක්‍යයක් ලියන්න කියලා. එතකොට මේ වෙලාවේ කර ඉන්න දෙයක් අපි මේක ලියන්න present continuous කියන tense එක පාවිච්චි කරලා කරන්න. හරි? මේ වගේම තව එකක් එනවා. ගිය සතියේ හරි ගිය සතියේ ජොනි මොකද කෙරුවේ? හරි? ගිය සතියේ ජොනි මොකද කෙරුවේ? ජොනි ගිය ඉරිදා ජොනිගේ අම්මත් එක්ක පොළට ගියා. හරිද? ජොනි ගිය සතුදා මල් වලට වතුර දැම්මා. ජොනි ගිය අඟහරුවාදා මියුසිකල් ෂෝ එකකට ගියා. හරි? එයාගේ යාළුවොත් එක්ක මියුසිකල් ෂෝ එකකට ගියා. බදාදා තව මොන හරි කෙරුවා. බ්‍රහස්පතින්දා තව මොන හරි කෙරුවා ජොනි. හරිද? එතකොට පුතේ මෙන්න මේ වගේ ලියන්න එනවා. ජොනි ගිය සතියේ මොකද කෙරුවේ? එහෙනම් ඔයාලා ලියන්න ඕන ජොනි ගිය සඳු ඉරිදා අම්මත් එක්ක පොළට ගියා. එතකොට ඕකට පාවිච්චි කරන්න ඕන සිම්පල් past කියන tense එක පාවිච්චි කරන්න ඕන. හරි? ඉතින් ඔය විදිහට paper structure එක මාරු වෙනවා. හරිද? දැන් 2016 පස්සේ තනි කරම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේක. හැබැයි මේ බලන්න අවුරුදු 8න් 8ට structure එක මාරු වෙනවා. එතකොට අවුරුදු 8න් 8ට මාරු වෙද්දි 2016 17 18 19 20 21 22 23 24 25 හරි 8ත් 10ත් අතර ප්‍රමාණය මොකද අනිවාර්යයෙන්ම මාරු වෙලා තියෙනවා ඉතිහාසය බලන්න. හරිද? මොකද හේතුව අවුරුදු 8ක් 10ක් එකම ස්ට්‍රක්චර් එකට පේපර් හැදුවට පස්සේ ඒ ස්ට්‍රක්චර් එකෙන් තව පේපර් දෙන්න විදිහක් නැහැ. හරි? ඒ කියන්නේ පුතේ දෙන්න පුළුවන් උපරිමය දීලා ඉවරයි. හරිද? එතකොට මේ අවුරුද්දේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක මාරු විය යුතුයි කියලා හිතන්න 180ක 90ක විතර සම්භාවිතාවයක් තියෙනවා. දැන් ඔයාලා හැමෝම කරන්නේ මොකද්ද? පින්තූරය දිහා බලාගෙන ඒක ඇතුලේ දීලා තියෙන වචන වලින් හිස් තැම්පුනවා. නෑ. පේපර් එකේ ස්ට්‍රක්චර් එක මාරු වෙලා දැන් අවුරුදු 10ක් ගිහිල්ලා අවුරුදු 11ක් එකම ස්ට්‍රක්චර් එකට ආපු ඉතිහාසයක් නෑ. මේ පාර මාරු වුණොත් එහෙම ඔයාලට මෙන්න මේ වගේ එකක් බලාගෙන තනියම වාක්‍ය ටික ලියන්න කිව්වොත් ඔයාලා හිර වෙනවා. මොකද ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ එකම එක පැටර්න් එක. මෙහෙම එකක් එන්න තුපුතේ කන්ටිනියස් ටෙන්ස් එකෙන් එක එක්කෙනා එක වෙලාවෙ කරන ඒවා ලියනවා. ඒකත් තව ප්‍රශ්න. පාස්ට් ටෙන්ස් එකෙන් තව එකක් ආවා. අර මේකේ කිව්වා වගේ ජොනි ගිය සතියේ මෙහෙම කෙරුවා, ගිය ඉරිදා මෙහෙම කරා, සමුදා මෙහෙම කරා, බදාදා මෙහෙම කරා. ඕකට සිම්පල් පාස්ට් ටෙන්ස් කියන ටෙන්ස් එක පාවිච්චි කරනවා. එතකොට පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකට එන ලකුණු පහෙන් පහ ගන්න නම් පුතේ ඔයාලා මෙන්න මේ ඔක්කොම ප්‍රශ්න ටික කියන්නේ ප්‍රශ්න එන විදි පහම ස්ටඩි කරලා තියෙනවා. එකක් මොකද්ද? පින්තූරේ දිහා බලන් තනියම වාක්‍ය ටික ලියනවා. දෙක පින්තූරේ දිහා බලාගෙන හිස්තැන් ටික පුරවනවා. තුන කන්ටිනියස් ටෙන්ස් එකෙන් එක එක්කෙනා එක වෙලාවෙ කර ඉන්න දේවල් ටික ලියනවා. හතර පාස්ට් ටෙන්ස් එකෙන් එක්කෙනෙක් අතීතයේ යම්කිසි කාල සීමාවක මොකද කෙරුවේ කියලා සැරින් සැරේ ලියනවා. හරි? එතකොට ඔන්න ඔය හතරම ඔයාලට පුළුවන් වෙලා තියෙන්න ඕන පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලකුණු පහ ගන්න. බැරි වෙලාව graph එක. හරි? graph එක ගැන කතා කරද්දී පුතේ දැන් bar chart එක practice කරන් ගිහිල්ලා හරි? දැන් උඹලට සමහරු කියන මොකද්ද? bar graph එක මේ පාරේ එන්නේ නැහැ. bar graph එක අල්ලන්නවත් එපා. හේතුව මොකද්ද? ගිය පාරත් bar graph එකක් ආවේ. හරි? සමහරව ඉන්නවා මං කියන කතා තියෙනවානේ. මේ පාර bar graph එන්නේ නැහැ. pie chart එක බලන්න. නෑ ඉතිහාසය අරන් බලද්දී පුතේ bar graph එක ළඟ ආපු pie chart එක ළඟ ආපු අවුරුදු තියෙනවා. එහෙමයි කියලා උඹලට අර උගන්වන්න ලේසි වෙන්න මොකද කරන්නේ? bar graph බලා ගන්න එපා pie chart එක බලා ගන්න. හරි? pie chart එක කටපාඩම් කරන pie chart ලියන්නේ මෙහෙමයි කියලා කටපාඩම් කරගෙන bar graph එක අල්ලන්නේ නැති වෙනවා. අන්නේ කරුමෙට එන ගැහුවා වගේ bar graph එකක් එනවා. මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ ලකුණු 10. පුතේ එහෙනම් bar graph එක pie chart එක table එක Venn diagram එක ඔය හතරම හරියට බලාගෙන යන්න ඕන ලකුණු ගන්න. හරි? ඉතින් ඔයාලා ওই විදිහට දාලා අයිඩියා එකක් ගන්න ඊළඟට මම එන්නම් දෙවනි කොටස ගැන කතා කරන්න. හරිද? දැන් හරිද? මේක බලන්න chart එකේ ඔයාලට graph එක ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ tensors 20 මේ tensors 20 කරන්න බර කාලයක් යනවා. හරිද? tensors 20 මෙතන මම එක පොයින්ට් එකක් දාලා ලිව්වට මෙතන පාඩම් 20ක් තියෙනවා tensors 20. හරිද? මේ nouns වගේ පාඩම් 20ක් තියෙනවා tensors 20. simple present simple past ඔය විදිහට tensors 20ක් තියෙනවා. හරිද? ඊට පස්සේ මම හැරෙන්නම් chart එකට පස්සේ පුතේ ඔයාලට පේපර් එකේ අමාරුම වෙන ප්‍රශ්නයක් තමයි දෙවනි කොටසේ එන 9 10 11 කියන ප්‍රශ්න. හරිද? ඔය ප්‍රශ්න ටික උඹලට මාර අමාරු. 11 වෙනි ප්‍රශ්නේ තනිකර vocabulary. vocabulary කියන්නේ මොනවද? vocabulary කියන්නේ තනිකරම ඔයාලගේ තියෙන වචන පිළිබඳව අවබෝධය. ඔයාලා වචන දැනගෙන ඉන්න ඕන. මේකට මෙන්න මේක කියන්නේ මේකට මෙන්න මේක කියන්නේ කිය සිංහල එකට ඉංග්‍රීසියෙන් කියන ඒවා දැනගෙන ඉන්න ඕන.
හරිද? 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ වලට අමාරු ප්‍රශ්නයක්. හරි? ගොඩක් කට්ටිය ලකුණු අඩුයි කියලා කියන ප්‍රශ්නයක්. මොකද්ද මේ 10 වෙනි ප්‍රශ්නේ? 10 වෙනි ප්‍රශ්නේ පුතේ තනිකරම හැදෙන්නේ verb form එක පුරවන්න. ඒ කියන්නේ වාක්‍යයක් දීලා ඉවර වෙලා මේකට ගැළපෙන ක්‍රියාපදය දාන්න එන්නේ. ඔය क्रियाපදයේ helping verb එකයි main verb එකයි. ඒ කියන්නේ උපකාරක ක්‍රියාපදයයි ප්‍රධාන ක්‍රියාපදයයි දාන්න නම් මෙන්න මේ tenses 20 සහ ඊළඟට එන මාතෘකාව 11 12 adverb. හරි? ඔන්න ඔය හිස්තන පුරවන්න නම් adverb ක්‍රියා විශේෂණ පිළිබඳව මාර අවබෝධයක් තියෙනවා. හරිද? එතකොට පාඩම් මෙතෙන්ට 12යි. හරිද? ඊළඟට ඔයාලට එනවා notice invitation. ඔයාලා ආසම පාඩම. හරි? notice invitation ලකුණු ටික ගෙදරින් අරන් යන්න පුළුවන් පාඩම ඕක. හරිද? එතකොට ඔයාලා ඕක ගැන අවබෝධයක් තියෙනවා. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ. ඔය 14 වෙනි ප්‍රශ්නේ කියන්නේ මම අර හතරංග ජාතකයේ වගේ තියෙන ලොකු ඡේදයක්. හරි? විනාඩි 15න් කියවලා උත්තර ලියන්න කියන්නේ. ඔය 14 වෙනි ප්‍රශ්න 14 නෙවෙයි 15. හරි? 15 වෙනි ප්‍රශ්නේ පතරංග ජාතකයේ වගේ ලොකු ඡේදයක් දීලා ඉවරලා විනාඩි 15යි තියෙන්නේ මේක කියලා උත්තර ටික ලියන්න. විනාඩි 15 නෙවෙයි විනාඩි 10යි. හරි? විනාඩි 10ක් ඇතුළත උත්තර ටික ලියන්න. ඡේද කියවන්න බෑනවා විනාඩි 20ක් විසිපා. හරිද? ඔය ඡේද අපි කියව ඉන්නේ නැහැ. හරි? ඔය ඡේද අපි කියව ඉන්නේ නැහැ. හේතුව මොකද්ද? ඕක කියවන්න ගියොත් විනාඩි 20ක් 25ක් මේ ප්‍රශ්නෙට. ඕක කියව ඉන්න ගියොත් ඔයාලා ඕක කරන්නේ කොහොමද? ප්‍රශ්නේ කියවනවා. ඒ ප්‍රශ්නෙට එකපාරක් කියවලා උත්තරේ ලියනවා. අනේ දැන් දෙවෙනි ප්‍රශ්නේ මතක නැහැ. දෙවෙනි ප්‍රශ්නේ කියවනවා නැවත. අනේ දෙවෙනි එකට උත්තරේ ලියනවා. උත්තරේ හොයනවා. ඒක හොයලා ඉවර වෙද්දි තුන්වෙනි ප්‍රශ්නේ මතක නැහැ. ඔහොම සීන් එක ගන්න තියෙන්නේ. හරි. ඔය වැඩේ හරියන්නේ නැහැ. පුතේ පේපර් එකේ ඔය ප්‍රශ්න අපි කියවන්නේ නැහැ. ඔකට කියන්නේ ස්කෑන් කරනවා කියලා. ස්කෑන් කරන විදිය මම ඔයාලට තව ටිකකින් කියලා දෙන්නම්. ඒ ප්‍රශ්නේ මම පස්සේ කරන්නේ පේපර් ක්ලාස් එකේදී. ඔයාලට ඒකට අවශ්‍ය දැනුම මම අද දෙන්නම්. හරි? ඊළඟට ඔයාලා ආසම ප්‍රශ්න. ඔයාලා ආසම එක එසේ එක. හරි? රචනාව ලියන එක තමයි ඔයාලා ආසම එක. රචනාව ලියන්නේ කොහොමද? රචනාව ලියන්නත් පොඩි ටික්ස් ටිකක් තියෙනවා. අපි ඉස්සරහට එකින් එක ගැන කතා කරමු. අපි දැන් උගන්වන්න පටන් ගමු. හරිද? මම පුතාලා කැමති වචන 10ක් හිතාගන්න. හරි? කැමති වචන 10ක් හිතාගන්න. සිංහලෙන් ඉංග්‍රීසියෙන් ඕනේ නැහැ. අපි ටික ටික ඉංග්‍රීසියට හදාගමු. හරි? සිංහලෙන් හිතාගන්න කැමති වචන 10ක්. හරි? දැන් ඔයාලා වචන 10ක් හිතාගන්නද කියලා මම හිතනවා. දැන් බලන්න ඔය වචන 10 හරිද? ඔය වචන 10 ඔය ඔක්කොම ඔයාලා හිතාගත්තේ ඔය වටපිටාවේ තියෙන දේ. හරි? වටපිටාවේ තියෙන දෙයක් එක්කෝ කාට හරි කියන නමක්. හරි? නැත්තම් මොකක් හරි දෙයකට කියන නමක්. හරි? නැත්තම් කවුරු හරි කොහේ හරි තැනකට කියන නමක්. මොකක් හරි නමක් වල හිතාත හැබැයි නම් විතරද තියෙන්නේ මේ ලෝකේ. හරි? නම් විතරද තියෙන්නේ. නෑ. දුවනවා, කනවා, බොනවා, පනිනවා, නානවා. හරි? ඕවත් වචන. හරි? ඊට පස්සේ උඩ, යට, ළඟ, අතරමැද, එහා පැත්තේ, අල්ලපුවත්තේ. හරි? ඕවත් මොනවද? වචන. හරිද? එතකොට පුතේ මේ තව වචන තියෙනවා මේ. wow, nice, my god. හරි? out. හරි? ඕවත් මොනවද? වචන. හරිද? ඕවට කියන interjections කියලා විස්මයාර්ථ පද. හරි? එක විදිහේ වචන තියෙනවා. හරිද? එතකොට මේ ඔයාලා හිතාගත්තේ නාමපද. පුතේ අපි භාෂාවක් ඉගෙන ගන්නකොට පොඩි දරුවෙක්ව අනුකරණය කරලා ඉගෙන ගන්න. හරි? පොඩි දරුවෙක්ව අනුකරණය කරලා ඉගෙන ගද්දී භාෂාවක් ඉගෙන ගන්න මාරම ලේසි. පොඩි එකෙක් එකටම ආ කිය ඉඳලා එකපාර අම්මා කියලා කියනවනේ. ආ කිය ඉඳලා අම්මා කියලා කියනවා. අකුරු දැන් ඔයාලා දන්නවා 11 වසරේ අකුරු ගැන උගන්වන්න දෙයක් නැහැ. හරි? ඔයාලා දන්නවා. අම්මා වචනය. ඔන්න තව ටික කාලයක් ගිහලා පොඩි එකව කවුරු හරි වඩාගෙන. හරි? පොඩි එකව වඩාගෙන ඉන්නවා. පොඩි එකා අන්න අරයට කියනවා මොකද්ද? අම්මා ඉන්නවා. අම්මා ඉන්නවා කියලා මෙහෙම ඇඟිල්ල දික් කරලා පෙන්නනවා. අම්මා ඉන්නවා. හරිද? ඊට පස්සේ ඔන්න තව ටික කාලයක් යනවා. හරි?
තව ටික කාලයක් යද්දි මෙයා කියනවා ගේට්ටුව ගාව අම්මා ඉන්නවා. හරි? තව උදාහරණයක් බලන්න. ඔන්න අකුරු අමුලා මෙයා කියනවා කාක්කා කියලා. කාක්කා කියලා ඉවරලා ඔන්න පොඩි එකා කවුරු වඩන් ඉද්දි කාක්කෙක් කෑ ගහනවා. හරිද? පොඩි එකා කියන කාක්කෙක් ඉන්නවා. කාක්කෙක් ඉන්නවා. ඊට පස්සේ තව ටික කාලයක් ගිහලා මෙයා කියනවා කාක්කෙක් ඉන්නවා ගහ උඩ. හරි? කාක්කෙක් ඉන්නවා ගහ උඩ. අන්න ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ ඉන්න තැන කිව්වා. හරිද? කාක්කෙක් ඉන්නවා ගහ උඩ. හරිද? ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා කාක්කෙක් කෑ ගහනවා. තේරුණාද? කාක්කෙක් කෑ ගහනවා. අන්න දැන් කාක්කා කරන දේත් මෙයා කියනවා. පුතේ භාෂාවක් ඉගෙන ගන්න මාරම ලේසි. අපි පොඩි කෙනෙක්ව ෆලෝ කරලා ඉගෙන ගන්න. හරි? ඔයාලගේ ඔය ලකුණු ටික ලකුණු අඩු ළමයි ටික ඔයාලගේ ලකුණු ටික මම ඉක්මනට හදලා දෙන්නම් මං කියන දේ රැටිය කරගන්න. හරි? ඔයාලට මම පාඩම් ටික පැහැදිලි කරා යන්නම්. මේ ඔයාලා ගත්තද පුතේ අර මේවා ටික? මේ ටියුට් ටික print outs ගත්තද? print outs ගත්තේ නැති කට්ටිය print outs ගන්න ටියුට් ටික දැනට මම ඔයාලට උගන්වන්න පටන් ගන්න. මම පැහැදිලි කරන් යනවා තියෙන පාඩම් ටික ඔයාලා ටියුට්ස් ටික හොඳට පාඩම් කරගන්න. හරිද? දැන් නෝට් ලියන්න කාලයක් නෑ. තව මාස 4යි තියෙන්නේ. හරි? මම එක දිගට වැඩ කරනවා. ඔයාලා පොතක් තියාගන්න දෙන ඒ කියන්නේ ඇක්ටිවිටීස් ටික විතරක් කරන්න මාත් එක්ක පන්තියේ ඉගෙන ගන්න ටික විතරක් කරන්න පොතක් තියාන්න නෝට්ස් ලියන්න දෙයක් නැහැ. හරි? පතරංග ජාතකයේ පුරවන්න ඕනේ නැහැ. මම ඔයාලට ටියුට්ස් ටික ඔක්කොම ගෲප් එකට දානවා අදාළ ටියුට් ටික. ඒතකොට ඔයාලා ඒ ටික print outs ටිකක් ගන්න මේ අරගෙන තියාගන්න. පුතේ print outs ඕන මට ඔයාලට මේ hard copies එවන්නත් පුළුවන්. ඉතින් බොරුවට courier service වලට ඒවට මෙයාට charges ගෙවන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මම group එකට දාන ටියුට් එක print out එකක් කරන් තියාගන්න. බොරුවට නැත්නම් බොරුවේ දමන්න බෑ. හරි? මේ ඒ හින්දා ඔයාලා ඒ ටික print out කරන් තියාගන්න පාඩම් කරන්න. මම දැන් ඔයාලට එක දිගට පැහැදිලි කරන් යන්නම් මොකද්ද අපි කරන්න යන්නේ කියලා. හරිද? පුතේ නාමපද. හරි? noun. නාමපද. මොනවාද මේ නාමපද කියලා කියන්නේ? නාමපදයක් කියන්නේ මොනවද? පුතේ බෝඩ් එක පැහැදිලිද? බෝඩ් එක පැහැදිලි කවුරු ඩෝංගල් මැසේජ් එකක් දාන්න. බෝඩ් එක පැහැදිලිද? බෝඩ් එක ක්ලියර්ද? මැසේජ් එකක් දාන්න කවුරු? හරි. nouns. මට කියන්න නාමපදයක් කියන්නේ මොකක්ද? හරි? දැන් මම ඔයාලට කියන මොකද්ද? මේ මොකද්ද? අපි මේකට කියනවා පුතේ ෆෝන් එක කියලා කියනවා. හරිද? ෆෝන් එක කියලා කියනවා මේකට. දැන් මේක ෆෝන් එක කියලා කියන්න තු මේක හොයාගත්ත කෙනා මේකට නම දානවා টয়ලට් එක. හරිද? මේකට টয়ලට් එක කියලා නම දැම්මා කියමුකෝ. දැන් එතකොට ඔබ යාළුවට කියන්න මොකද බං? මේ මට මේ පොඩ්ඩක් උඹේ টয়ලට් එක දිහා කෝල් එකක් ගන්න. හරි? ඔහොමනේ කියන්නේ. දැන් ඔයාලට එකපාර හාමුදුරුවෝ කියද්දි මතක් වෙන්නේ කොයි වගේ කෙනෙක්ද? හාමුදුරුවෝ කියද්දි එකපාර මතක් වෙන්නේ කැමා කිට්ටේ ගහලා තුවක්කුවක් අතට අරගෙන තොප්පිය දාලා ඉන්න කවුද පුතේ? හාමුදුරුවෝ. හරිද? දැන් මම දොස්තර කියද්දි කවුද ඔයාලට මතක් වෙන්නේ? සිවුරක් ඇඳගෙන බණ කියන්නේ කවුද? දොස්තර. නේ? දැන් මම මිනි පිට්ටනිය කියද්දි මං කියනවා මචං හරි බඩගිනි බම් මොන හරි ගිහිල්ලා කන්න මේ මිනි පිට්ටනිය ගාවට ගිහිල්ලා චිකන් බන් එකකුයි එග් බන් එකකුයි අරන් වරේ. හරි? මිනි පිට්ටනිය චිකන් බන් එග් බන් තියනවද? නැහැ. හරි? මිනි පිට්ටනිය කියන්නේ මොනවද? මැරිච්ච මිනිස්සු වලදාන හරිම පාළු තැනකට අපි මිනි පිට්ටනිය කියලා කියනවා. මම හාමුදුරුවෝ කියද්දි ඔයාලට එකපාර මතක් වෙන්නේ දරුවනේ සිවුරක් ඇඳගෙන කොණ්ඩේ තට්ටේ ගාලා බණ කියන එක. හරි? පන්සලේ ඉන්නේ. එතකොට දැන් මම ඔයාලට හමුදාව කියද්දි කොයි වගේ කෙනෙක්ද මතක් වෙන්නේ? තුවක්කුවක් අතට අරගෙන කැමා කිට්ටේ ගහලා ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්න කෙනෙක් හමුදාව. හරි? එතකොට ඔයාලට මම යම්කිසි කෙනෙක් ගැන වචන මෙහෙම විස්තර කරන් යනවා. ඔන්න බලන්න. උඩු රැවුල තියනවා සාටකයක් දාගෙන ඉන්නේ ලංකාවේ මේ හිටපු ජනාධිපති කෙනෙක් සුදු නැෂනල් කිට් එක අඳින්නේ නාමල් රාජපක්ෂගේ තාත්තා මම මෙහෙම කියද්දි ඔයාලට කාවරි මතක් වෙනව නේද? හරි? ඔයාලට මතක් වෙනවා කවුද පුතේ මතක් වෙන්නේ? මහින්ද මහත්තයා. හරිද? මහින්ද මහත්තයා මතක් වෙනවා. එතකොට මම කෙනෙක් ගැන විස්තර කියාගෙන යද්දී ඔයාලට මතක් වෙන තනි වචනයක් තියෙනවා. හරි? ඔයාලට මතක් වෙන තනි වචනෙට අපි කියනවා පුතේ නාම පදයක් කියලා. හරිද? එතකොට ඔන්න nouns.
nouns බෙදෙනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. එහෙනම් මට කියන්න නාම පදයක් කියන්නේ මොකක්ද? නාම පදයක් කියන්නේ යම් කිසි කෙනෙක් නැත්තම් දෙයක් නැත්තම් කොහේ හරි තැනක්. කෙනෙක් දෙයක් හෝ තැනක් විශේෂ කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලබන වචනයකට අපි නාම පදයක් කියලා කියනවා. යම් කිසි කෙනෙක් දෙයක් හෝ තැනක් විශේෂ කර හඳුනා ගැනීමට භාවිතා කරනු ලබන වචනයක් නාම පදයක්. A noun is the word that we use to identify a person, place or a thing. ටියුට් එකේ පළවෙනි පිටුව බලා ගන්න ඔය විස්තර ටික ඔය විදිහටම තියෙනවා. A noun is the word that we use to identify a person, place or a thing. හරි? පුතේ නාම පද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක proper noun. හරිද? දෙක common noun. හරි? proper nouns and common nouns. ඔන්න නාම පද බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. මට දැන් මම පුතාලා කියන්නේ proper noun එකක් කියන්නේ මොකක්ද? proper noun එකක් කියන්නේ කොයි වගේ දෙයක්? ඔයාලා අහලවත් නැහැ. පාසල් විෂය නිර්දේශය ගැන කියන්න මාර ශෝකජනකයි පුතේ. It's very sad to talk about the school syllabus because there are more than 7 parts in nouns to teach. හරි? නාම පද පාඩමේ උගන්වන්න කොටස් 7කට වඩා තියෙනවා. But in school syllabus there are only 3 parts. හරි? දැන් ඔයාලට උගන්වන්න යද්දි තේරෙයි මම මේ මොකද්ද කියන කතාව කියලා. හරි? proper nouns. proper nouns කියන්නේ මොනවද? common nouns කියන්නේ මොනවද? පුතේ proper කියන්නේ නිකම් මෙන්න මෙහෙම දෙයක්. පෞද්ගලික නාම. common කියන්නේ පොදු නාම. හරිද? proper කියන්නේ පෞද්ගලික නාම, common කියන්නේ පොදු නාම. මේ පාඩම හොඳට ඔළුවට ගන්න අර පතරංග ජාතකයේ වගේ තියෙන ලොකු ඡේද කියවලා උත්තර ලියන්න මාර ලේසි මෙන්න මේ පාඩම පුළුවන් වුණාට පස්සේ. මම ඒක ඔයාලට උගන්වනවා. හරිද? මෙන්න මේ කොටස හොඳට ඔළුවට ගන්න. මොකද අපි ඕක කියවන්නේ නැහැ ස්කෑන් කරලා යම්කිසි වචන වගයකට ඉරි ගහගන්න. හරිද? ඒ ඉරි ගහ ගන්න වචන ටික මෙන්න මේ පාඩමෙන් තමයි අපි මොනකටද ඉරි ගහන්නේ කියලා තීරණය කරන්නේ. හරිද? proper nouns කියන්නේ පුතේ පොදු නාම. ඒ කියන්නේ යම් කිසි කෙනෙක්ට දෙයකට හෝ තැනකට විතරක් කියන නම. දැන් උදාහරණයක් තේරුම් නැහැ කියලා මම දන්නවා. උදාහරණයක් මහින්ද රාජපක්ෂ. දැන් මහින්ද රාජපක්ෂ කියන නම එක කෙනෙක්ට තියෙන නමක්ද නැත්නම් කීප දෙනෙක්ට තියෙන නමක්ද? දැන් මහින්ද කිව්වොත් ආයෙත් ඉතින් වෙන මහින්දලා නැහැනේ. හරි? එක මහින්ද කෙනානේ ඉන්නේ. එතකොට පුතේ proper nouns. මේ බලන්න. මහින්ද, අනුර, සජිත්. හරි? මහින්ද, අනුර, සජිත්. මෙයාලා proper nouns. මේ තුන් දෙනාටම පොදුවේ අපිට කියන්න පුළුවන් පුතේ මෑ මනුස්සයා කියලා. හරි? නැත්නම් පොලිටීෂියන්. හරි? දේශපාලඥයා කියලා කියන්න පුළුවන්. දැන් කාගේද? ශැකීගේ බල්ලා කවුද බං? ශැකීගේ බල්ලා ස්කූබි. හරි? ශැකීගේ බල්ලා ස්කූබි. ස්කූබි. හරිද? දැන් ටින්ටින්ගේ බල්ලා කවුද? ටින්ටින්ගේ බල්ලා ස්නෝවි. හරිද? දැන් උඹලා ගෙදර බල්ලාගේ නම උඹේ නමනේ බං. හරිද? දැන් එතකොට මේ ස්කූබි ස්නෝවි දැන් ජිම්බබ්බේ බල්ලා චූටි කුකු. හරිද? එතකොට අපිට පුතේ ස්කූබිට ස්නෝවි කියන්න බෑ. හරි? ස්නෝවිට චූටි කුකු කියන්න බෑ. හැබැයි මේ තුන් දෙනාටම අපිට ඩොග් කියලා කියන්න පුළුවන්. මේ තුන් දෙනාටම ඩොග් කියලා කියන්න පුළුවන්. එහෙනම් proper nouns තමයි පුතේ ස්කූබි, ස්නෝවි, චූටි කුකු මේ තුන් දෙනාට පොදුවේ ඩොග් කියලා කියන්න පුළුවන්. දැන් මේ බලන්න අපිට කොළඹ ඉඳන් කියන්න පුළුවන් මම දැන් ඉන්නේ ගාල්ලේ කියලා බෑ පුතේ. හරි? කොළඹ, ගෝල්. හරි? ඊට පස්සේ කැන්ඩි. හරි? කොළඹ, ගාල්ල, කැන්ඩි, නුවර. හරි? එතකොට පුතේ මේවා මොනවද? අපිට මේවලට පොදුවේ කියන්න පුළුවන් සිටි එකක් කියලා. හැබැයි කොළඹ, ගෝල්, කැන්ඩි කියන්නේ පුතා අපිට කොළඹ ඉඳන් කොළඹට ගාල්ල කියන්න බෑ. ගාල්ලට කැන්ඩි කියන්න බෑ. කැන්ඩි වලට චිලව් කියන්න බෑ. හරි? හැබැයි මේවලට අපිට කියන්න පුළුවන් සිටි එකක් කියලා. හරි? මේ බලන්න BMW, Audi, Benz. හරි? BMW, Audi, Benz. මේවල මොනවද? මේවලට අපිට කියන්න පුළුවන් vehicle එකක්. හරි? vehicle එකක් නැත්නම්
කාර් එකක් කියලා කියන්න පුළුවන්. හරි? ඊට පස්සේ තව ඕනද? සිරිපාල, හරි? නිමල්, කමල්, මෑන්. හරි? සිරියාවති, කුසුමාවති, කමලාවති, නන්දාවති, ලේඩි. හරි? ඕන්න මන් දැන් ඔයාලා වරද්දන තැනක් කියන්නේ. පුතේ මෙන්න මෙයාලා පොදුවේ භාවිතා කරන්න පුළුවන්. නිකන් හරියට මේක සර්වත්‍ර කුලකයේ සහ කුලකයේ අවයවවල. හරි? ඔන්න සර්වත්‍ර කුලකයේ තියෙනවා. හරි? සර්වත්‍ර කුලකයේ තමයි පුතේ ladies. හරිද? සර්වත්‍ර කුලකයේ තමයි ladies. අතන මේ ladies ලගේ අවයව මොනවද? කමලාවති, නන්දාවති, සිරියාවති. හරි? එතකොට මේක නිකන් කුලක පාඩමෙන් ගන්නත් පුළුවන් අපිට. හරි? ඕන්න ගණන්සගෙන් පොඩ්ඩක් ගිහලා අහගන්නකෝ. කුලක වලින් ගන්නත් පුළුවන්. එතකොට පුතේ සර්වත්‍ර කුලකයේ තමයි common noun එක. කුලකයේ අවයව තමයි proper noun. හරිද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? ඊළඟට vehicle. මේ බලන්න. දැන් ඔයාලා දන්න ටික තවත් කියන්නේ. සතියට තියෙනවා දවස් 7ක්. හරි? සතියට දවස් 7ක් තියෙනවා. ඔය සතියේ දවස් 7ට එක එක නම් තියෙනවා. හැබැයි අපිට හැම දවසකටම දවසක් කියලා කියන්න පුළුවන්. මේ බලන්න. Sunday, Monday. හරි? මෙයාලට අපිට පුතේ day එකක් කියලා කියන්න පුළුවන්. අවුරුද්දට මාස 12ක් තියෙනවා. හරි? අවුරුද්දට මාස 12ක් තියෙනවා. අපිට හැම මාසයකටම මාසයක් කියලා කියන්න පුළුවන්. හැබැයි අපිට හැම මාසයකටම ජනවාරි කියලා කියන්න බෑ. හරි? හැම මාසයකටම ජුලයි කියලා කියන්න බෑ. හරි? එහෙනම් මේ බලන්න ජනවාරි, ජුලයි. හරිද? මේවා proper noun. පුතේ month එක කියන්නේ common noun එක. දැන් මේක මොකටද වැදගත්? දැන් මම මේක පණදාන් ඉගෙනුවේ මොකටද උඹලට? O level paper එකේ අහනවාද මොකක් හරි නාමපදයක් දීලා මේක proper ද common ද කියලා? පිස්සුද බං මොන්ටිසෝරි ප්‍රශ්න ඕවා. හරි? ඕවා අහන්නේ. හරි? එතකොට paper එකේ අහන්නේ නැහැ. මේක proper ද common ද කියලා අහන්නේ නැහැ. මොකටද වැදගත් වෙන්නේ? 6 වසර paper එකේ අහන්නෙත් නැහැ මේක proper ද common ද. හරි? ඔය මොන්ටිසෝරි ප්‍රශ්න. හරිද? දැන් ඔයාලා කරන වැරද්ද මම මේ කියන්නේ. අවුරුද්දට ඍතු 4ක් තියෙනවා. සමර් එක, වින්ටර් එක. හරි? සමර්, autumn, winter. හරි? වින්ටර් එක. හරි? ඕවා මොනවාද? ඕවට කියනවා අපි සීසන් එක. මේ කාලේ තියෙන වින්ටර් සීසන් එක. හරිද? දැන් මම මේක ඉගෙනුවේ මොකටද පණ දාන ගිරිය කඩාන? හොඳට අහගන්න. යම් කිසි නාමපදයක් වාක්‍යයක ලියනකොට එන්න ඒ නාමපදය proper noun එකක් නම් ඊටමත් විශේෂ යම් කිසි කෙනෙක්ට දෙයකට තැනකට ඊටමත් විශේෂයි නම් මෙන්න මේ වචනය proper noun එක කොහෙ ලිව්වත් වාක්‍යයක මුලක ලිව්වත් මැදක ලිව්වත් අගක ලිව්වත් පළවෙනි අකුර කැපිටල් අකුරකින් පටන් ගන්නවා. දැන් මම දන්නවා ඔයාලා මෙච්චර කාලයක් Sunday, Monday, Tuesday, January, February ඕවා ලියද්දි මුල කැපිටල් ලිව්වේ නැහැ. හරි? හැබැයි වාක්‍යයක මුල මැද අග කොහෙ ලිව්වත් කැපිටල් ලියන්න ඕන. ලිව්වේ නැත්තම් ඒ වාක්‍ය සම්පූර්ණ වැරද්දක් විදිහට ගණන් ගන්නවා. හරි? ඔයාලා දන්නවද ඉංග්‍රීසි පේපර් එකේ දැන් මාකින් ස්කීම් එක මාර ටෆ් මාකින් එකක් යන්නේ. මේ ගිය අවුරුද්දේ නෙමෙයි ඊට කලින් අවුරුද්දේ තමයි ඔක පටන් ගත්තේ. හරිද? යම් කිසි වාක්‍යයක කැපිටල් ලියන්න ඕන තැන සිම්පල් ලියලා තිබ්බොත් ඒ වාක්‍යම සම්පූර්ණ වැරදි විදිහට ගණන් ගත්තා. ෆුල් ස්ටොප් එක තියන්න ඕන තැන ෆුල් ස්ටොප් එක තියලා නැත්තම් ඒ වාක්‍ය සම්පූර්ණ වැරදි විදිහට ගණන් ගත්තා. ක්වෙස්චන් මාක් එක ප්‍රශ්නාර්ථ ලකුණු දාන්න ඕන තැන දාලා නැත්තම් ඒ වාක්‍ය සම්පූර්ණ වැරදි විදිහට ගණන් ගත්තා. හරි? කමාව දාන්න ඕන තැන කමාව දාලා නැත්තම් ඒ වාක්‍ය සම්පූර්ණ වැරදි විදිහට ගණන් ගත්තා. සිම්පල් වෙන්න ඕන තැන කැපිටල් ලියලා තියනවා නම් ඒ වාක්‍ය සම්පූර්ණ වැරදි විදිහට ගණන් ගත්තා. එහෙනම් හොඳට මතක තියාගන්න. ප්‍රොපර් නවුන් එකක් වාක්‍යයක මුල මැද අග කොහෙ ලිව්වත් පුතේ first letter should be capitalized. හරි? පළවෙනි අකුර අනිවාර්යෙන්ම කැපිටල් වෙලා තියෙන්න අවශ්‍යයි. මෙන්න මේ common noun ඉන්නවනේ බා. මෙන්න මේ common noun කියන කට්ටිය කැපිටල් වෙන්නේ. හරි? common noun කියන කට්ටිය කැපිටල් වෙන්නේ වාක්‍යයක පළවෙනි වචනයේ සිටිනවා නම් පමණයි. හේතුව මොකද්ද? අපි දන්නවා වාක්‍යයක් පටන් ගත්තී අනිවාර්යයෙන්ම පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන. හරි? වාක්‍යයක් පටන් ගත්තී පළවෙනි එක කැපිටල් වෙන්න ඕන. එහෙනම් දරුවනේ පළවෙනි එක කොහෙන් ගියත් කැපිටල්. හරි? ඒ නිසා common noun එකක් වාක්‍යයක
මුල වචනේ තියෙනවා නම් විතරයි කැපිටල් වෙන්නේ. proper nouns වාක්‍යයක මුල මැද අග කොහෙ ලිව්වත් කැපිටල්. එහෙනම් අද ඉඳලා Sunday Monday Tuesday Wednesday ඕවා ලියද්දි බං පළවෙනි අකුර කැපිටල් ලියන්න. හරිද? ජනවාරි පෙබ්‍රුවාරි ඕවා ලියද්දි කැපිටල් ලියන්න ඕන. summer autumn winter spring ඕවා ලියද්දි පළවෙනිය කැපිටල් ලියන්න. කොළඹ ගෝල් ඒවනම් ඉතින් අහලා ඇතිනේ. ඒවා අහලා ඇති. හැම proper noun එකක්ම වාක්‍යයක මුල මැද අග කැපිටල් ලියන්න අවශ්‍යයි. හරි ඔන්න ඔය ටියුට් එකේ තියෙනවා ඔය ටික බලා ගන්න. ඊට පස්සේ පුතේ proper nouns මෙතනින් එහාට ගොඩාක් විස්තර කරන්න දෙයක් නැහැ. හරි proper nouns මෙතනින් එහාට ගොඩාක් විස්තර කරන්න දෙයක් නැහැ. නැවත common nouns බෙදෙන්න ඕන කොටස් 30කට. common nouns නැවතත් බෙදෙනවා කොටස් 3කට. හරිද? common nouns නැවතත් කොටස් 3කට බෙදෙනවා. මේ තුන මොනවාද? හරි common nouns නැවතත් කොටස් 3කට බෙදෙනවා. පළවෙනි එක පුතා concrete nouns. හරි concrete nouns මොනවද? concrete nouns කියන්නේ ගල් වැලි සිමෙන්ති යකට කම්බි වතුරද? concrete දාන්න පටන් ගන්න. හරි concrete දාන්න පටන් ගන්න ගල් වැලි සිමෙන්ති යකට කම්බි වතුර. එහෙනම් පුතේ ගල් වැලි සිමෙන්ති යකට කම්බි වතුර වලට කියනවා concrete nouns කියලා. ඊළඟට abstract nouns. හරිද? abstract. ඊළඟ එක collective. අනේ දෙයියනේ මෙන්න අහලා තියෙන එකක් තියෙනවා collective nouns. අනේ අවුරුදු 11ක් ඉස්කෝලේ ගිහිල්ලා මෙච්චර වෙලා කියපු එකක්වත් අහලා නැහැ collective nouns විතරයි අහලා තියෙන්නේ. හොඳ දැනුමක් තියෙනවා. දැන් උඹලා තේරුණා proper nouns කියන එක අවබෝධයක් නැත්නම් තේරෙන්නේ නැහැ කියන එක. හරි? එහෙනම් මෙන්න බලා ගන්න proper nouns කියන අවබෝධයක් නැත්නම් ලකුණු ගන්න බෑ. ඇයි ඒ? ඔයාලා ඒක ලියන්නේ capital නෙමෙයි simple වලින් ලියන්නේ. හරි? එහෙනම් ඒක වැරදි. හරි එහෙනම් පුතේ එකින් එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඔන්න බලා ගන්න collective නම් අහලා ඇතිනේ. collective nouns පොඩ්ඩක් අහලා තියෙනවා. මොනවා concrete nouns කියන්නේ? මේ මොකද දැකලා තියෙනවද බං ඔය රෑට හොරපොල් කඩන්න යද්දි හරි ඔයාලා ඔය රෑට හොරපොල් කඩන්න යද්දි දැකලා තියෙනවද ඔය CCTV කැමරා වලින් එකපාර ලයිට් එකක් වදිනවා. එකපාර ලයිට් එකක් වැදිලා ඔයා යද්දි රෙකෝඩ් කරගන්න ඕනේ. හරි ෆෝන් එක අතට අරගෙන ෆෝන් එක කඩේ තියාගන්නකොට එකපාර මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක නිවෙනවා නේ. ඒ කියන්නේ කෝල් එකක් අරගෙන මෙහෙම කඩේ තියාගද්දි ෆෝන් එකේ ඩිස්ප්ලේ එක නිවෙනවා. හේතුව මොකක්ද? ඔය ෆෝන් එකේ තියෙනවා මොකක් හරි එකක් නිවෙනවා කියලා හිතා ගන්නවා. දැන් තව එකක් තියෙනවා ඔය මේ ඇඳුම් ගන්න ගියාම ඔය ඇඳුමේ පිටිපස්සේ පොඩි ටැග් එකක් ගහලා තියෙනවා. කළු පාට ටැග් එකක්. ඕක අරගෙන බං හරිද? ඕක අරගෙන එද්දී දැන් කියන්නේ බිල ගෙවන්න නැතුව නිකන් බෑග් එකේ දාලා උඩ හොරකමට නෙවෙයි නිකන් අමතකලා වගේ ඕක බෑග් එකේ දාගත්ත ගියාන්කෝ. හරිද? එහෙම වෙනවනේ දැන් ඔයාලට එහෙම වෙනවා. අර හොරකමට නෙවෙයි අර ඇඳුම අරගෙන නිකන් අර බෑග් එකේ නිකන් දාගන්න. දාගෙන ඔන්න කඩෙන් එළියට එනවා. කඩෙන් එළියට එද්දී එකපාර එලාම්යක් වදිනවා. හරිද? ඇයි එහෙම වෙන්නේ? හරි? එහෙම වෙන්න හේතුව මොකක්ද? දැන් ෆෝන් එක මෙහෙම කෝල් එක අරන් කණේ තියාගත්තී එලාම් එකක් වදින්නේ. එලාම් යන්නේ මේ ඩිස්ප්ලේ එක නිවෙන්නේ ඇයි? ඩිස්ප්ලේ එක නිවෙන්නේ ෆෝන් එකේ තියෙන පොඩි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. හරිද? පොඩි ඉලෙක්ට්‍රොනික ගැජමැටික් එකක් තියෙනවා පොඩි. හරි? මේක මෙහෙම කරලා කනට ලං වෙද්දී මෙයා තේරුම් ගන්න හරි මාව කණේ තියාගත්ත මම දැන් ඩිස්ප්ලේ එක නිවා ගන්න. හරිද? නැත්තම් ඔය ෆෝන් ආපුම කාලේ ඔය සෙන්සර් එක තිබ්බේ නෑ බං. හරිද? ඕක තිබ්බේ නෑ. ඔය ගැජමැටික් එකේ ඒ කාලේ තිබ්බේ නෑ. ඔය WhatsApp එකේ එහෙම ඉන්නකොට දැන් ෆෝන් එක එහෙම මූණේ වැදිලා හරිද? මූණේ වැදිලා ලංකාවේ තියෙන ලංකාවේ මුළු ලෝකෙම තියෙන දික්කසාද නඩු ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. හරිද? මොකද වෙන්නේ? කාත් එක්ක හරි කෝල් එකේදී අන්න හස්බන්ඩ්ව ඇඩ් වෙනවා. නැත්නම් වයිෆ් ඇඩ් වෙනවා කෝල් එකේ. හරිද? දැන් දික්කසාද නඩු ප්‍රමාණය වැඩි වෙනවා. හරි? ෆෝන් කම්පැනි වලින් පටන් ගත්තා මෙහෙම ගියොත් මිනිස්සු ෆෝන් භාවිතය නවත්තලා ඉවරලා නැවතත් ලියුම් ලියන්න පටන් ගන්නවා. මේ වැඩේ හරියන්නේ නැහැ. මේකට අපි මොකක් හරි විකල්පයක් ගේන්න. අන්න ෆෝන් කම්පැනියෙන් පොඩි ගැජමැටික් එකක් හයි කරා සෙන්සර් එකක් කියලා. හරිද? මේක මෙහෙම කරලා ලං වෙනකොට පුතේ එයා තේරුම් ගන්න අන්නමාව කණේ තියාගත්තා මූණ වැදිලා කබියව ඇඩ් වෙන්න කලින් මම දැන් ඩිස්ප්ලේ එක නිවන්න. හරිද? ඊට පස්සේ දැන් ඔය CCTV කැමරාව මොකක්ද තියෙන්නේ? අන්න ඉස්සරහින් මොකක් හරි හෙල්ලෙනවා. හරි? ඉස්සරහින් මොකක් හරි හෙල්ලෙනවා. හෙල්ලෙනකොට මොකද කරන්නේ? අන්න CCTV කැමරාව හිතනවා අන්න දැන් කවුරු හරි හොරෙක් තමයි යන්නේ දැන් රෑ වෙලා මම ලයිට් එක ගහලා ඉක්මනට මේක රෙකෝඩ් කරගන්න ඕන. හරිද? ඔය තට්ටු 10 15 උස ගොඩනැගිලි තියෙන්නේ. ඔය තට්ටු 10 15 උස ගොඩනැගිලි වල ඔයා හිතන්න දෙවෙනි තට්ටුව ගින්දර ගන්නවා කියලා. දෙවෙනි තට්ටුව ගින්දර ගද්දි මේ දුනියා මීටර වේවේ 25කට 30කට උඩින් ඉන්න උන් දන්නවද මම දෙවෙනි තට්ටුව ගින්දර ගන්නවා කියලා නෑනේ. හරි?
පුතේ එක තට්ටුවක් හරි ගින්දර ගත්තොත් තට්ටු 15ටම එලාම්යක්. තට්ටු 15ටම එලාම්යක් වෙදිලා කියනවා ගින්නක් හැකිතාක් ඉක්මනින් මෙතනින් පිටව යන්න. හරිද? ඒ කොහොමද ඒ එලාම් එක කවුරුත් ගහන එලාම් එකක් නෙමෙයි. කවුරුත් ගහන එලාම් එකක් නෙමෙයි. ඒක ඔටෝමැටිකලි වදින එලාම්. හරිද? ඕවට කියන්නේ සෙන්සර් කියලා. සෙන්සර් එක විදිහේ සෙන්සර් තියෙනවා. හීට් සෙන්සර් තියෙනවා. ඊට පස්සේ ලයිට් සෙන්සර් තියෙනවා. එක විදිහේ සෙන්සර් තියෙනවා. පුතේ මිනිස්සු විච්ච අපිට සෙන්සර් කීයක් තියෙනවද? සෙන්සර් එකක් කියන්නේ යම් කිසි දෙයක් හඳුනා ගැනීම සඳහා භාවිතා වෙන ඉන්ද්‍රියක්. හරි? මිනිස්සු විච්ච අපිට සෙන්සර් කීයක් තියෙනවද? මිනිස්සු අපිට සෙන්සර් කීයක් තියෙනවද? සර් අපිට සෙන්සර් තියෙනවා. ඒ කියන්නේ අපේ ඇඟෙත් අර පොඩි පොඩි ගැජමැටික් කෑලි තියෙනවද තැන් වල හයි කරලා? ඔව් තියෙනවා. හයි කරලා නෙමෙයි හයි වෙලා ඔටෝමැටිකලි එනවා ඉපදිත්. හරි? අපිට තන සෙන්සර් කීයක් තියෙනවද? අපිට තියෙනවා පුතේ සෙන්සර් 5. හරිද? පළවෙනි සෙන්සර් එක ඔයාලට ශිෂ්‍යත්ව කාලේ උගන්වන්නේ මොනවද? පංච ඉන්ද්‍රිය කියලා. ඇස කන නාසය දිව සම. හරි? එතකොට ඔය පංච ඉන්ද්‍රියත් සෙන්සර්. පුතේ මොකක් හරි නාම පදයක් අපේ පංච ඉන්ද්‍රියන් වලට ගෝචර වෙනවනම් අපේ පංච ඉන්ද්‍රියන් වලින් පර්සීව් කරගන්න පුළුවන්. හරිද? පර්සීව් කියන්නේ ග්‍රහණය කරගන්න පුළුවන්. අපි එයාලට කියනවා කොන්ක්‍රීට් නවුන්ස් කියලා. මම සරල පොඩි උදාහරණයක් කියන්නම් මේ බලන්න. ඇහැට පේනවා මොනවද? පාට. ඔය ඇහැ වැඩ කරන විදිය ගැන විද්‍යාවිස්කෙන් අහගන්නකො. ඇහැට මොකක් හරි රූපයක් පේන්නේ ඒ රූපයට අදාළ වර්ණයේ තරංගය ඇහැ මත ගැටිලා. හරිද? එතකොට ඇහි කාචයට මොකද්ද කියන්නේ? ඒකට මොකද්ද වචනයක් තියෙනවා මට වචන මතක නැහැ. එතකොට මේ ඒත් ආලෝක තරංගය තමයි ඇහැ අඳුරගන්නේ. එතකොට යම් කිසි රූපයක් කියන්නේ එම ආලෝක තරංගය විහිදෙන වපසරිය. හරිද? එතකොට දැන් ඔයා හිතන්න මේ වයිට් බෝඩ් එක කියලා. මේ වයිට් බෝඩ් එකේ මෙතන ඉඳන් මෙතෙන්ට සුදු පාටට පේනවා. හරිද? එතකොට මේ වයිට් බෝඩ් එකෙන් අර පිට වෙන සුදු ආලෝකයට අදාළ තරංගය තමයි අපේ ඇහැට ගැටෙන්නේ. එතකොට අපි හිතනවා මේක සුදු පාටයි. තේරුණා? අපේ ඇහැ තේරුම් ගන්න අර ආලෝකය සුදු පාටයි. දැන් මේක රතු පාටයි. මම මේ ලියලා තියෙන පාට රතු පාටයි. හරිද? එතකොට ඔයාලට එතනින් තේරුම් ගන්න තියෙන මොකද්ද? යම් කිසි දෙයකට පාටක් තිබෙනවා නම් ඒක කොන්ක්‍රීට් නවුන්ස්. හරි? යම් කිසි දෙයකට පාටක් රූපයක් තියෙනවා නම් ඒක කොන්ක්‍රීට් නවුන්ස්. ඊළඟට කන යම් කිසි දෙයකට ශබ්දයක් පිට කිරීමේ හැකියාව තිබෙනවා. හරි? යම් කිසි දෙයකට ශබ්දයක් පිට කිරීමේ හැකියාව තිබෙනවා නම් නැත්තම් යම් කිසි දෙයකින් පිට වෙන ශබ්දය අපිට ඇහෙනවා. ඒක කොන්ක්‍රීට් නවුන්ස්. හරි? නාසය යම් කිසි දෙයකට අදාළ ගඳ සුවඳ අපිට ග්‍රහණය කරගන්න පුළුවන්. ඒක කොන්ක්‍රීට්. දිව යම් කිසි දෙයක රසය අපිට දැනෙනවා නම් ඔය හිතන්න මොනවා හරි දෙයක් කාලා අපිට රස දැනෙනවා. ඒක කොන්ක්‍රීට් නෝ. ඇස කන නාසය දිව සම යම් කිසි දෙයක් මෙහෙම ඇඟට වදිනවා නම් ඒක කොන්ක්‍රීට් නෝ. හරිද? යම් කිසි දෙයක් මෙහෙම ඇඟේ වදිනවා නම් ඒක කොන්ක්‍රීට් නවුන්ස් කියලා අපි කියනවා. තේරුණාද? එතකොට දරුවනේ මම තව කතාවක් කියන්න දෝකත් එක්ක මේ අමතර දැනුමට මේ ඉංග්‍රීසි පාඩමට දාලා අමතර දැනුම. පුතේ ඇහැට පේන්නේ රූප මොනවද? ඔය භෞතික විද්‍යාව කියලා විෂයක් තියෙනව නේද? ඔය භෞතික විද්‍යාව කියන විෂය ෆිසික්ස් තනිකරම හැදිලා තියෙන්නේ කොන්ක්‍රීට් නවුන්ස් පදනම් කරගෙන. හරිද? භෞතික විද්‍යාවේ මොකද ඔයාලා කරන්නේ? අනේ පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් මනිනවා ඉවරයක් නැහැ. හරි? ඔය ෆිසික්ස් කියන විෂය ගොඩ නැගින්නේ කොන්ක්‍රීට් නවුන්ස් පදනම් කරගෙනමයි. හරිද? මම ඔන්න දැන් තව කතාවක් කියන්න යන්නේ අහගන්න. කොන්ක්‍රීට් නවුන්ස්. ඇහැට පේනවා රූප. පුතේ මේ කොන්ක්‍රීට් නවුන්ස් සියල්ලම මනින්නත් පුළුවන් ගනින්නත් පුළුවන්. මනින්නත් පුළුවන් ගනින්නත් පුළුවන්. එහෙනම් මේ 1 2 3 4 5 කියලා ගනින්නත් පුළුවන්. දිග පළල උස ඒ වගේ මනින්නත් පුළුවන්. හරිද? කොන්ක්‍රීට් නවුන්ස් වල. දැන් මේසයක් ගත්තාම රූපයක් තියෙනවා. එහෙනම් ඒක කොන්ක්‍රීට් නවුන් එකක්. මේසයේ දිග පළල උස අපිට මනින්න බැරිද? පුළුවන්. එහෙනම් පුතේ කොන්ක්‍රීට් නවුන් එකක් අපි දිග පළල මයින්ඩ් මීටර් කියන සම්මත ඒකකය පාවිච්චි කරනවා. මීටර් කියන සම්මත ඒකකය. හරිද? කනට ඇහෙන දේවල්. සින්දුවක්. හරි? සින්දුවක් එහෙම අපි මනිද්දී අපි පාවිච්චි කරනවා හර්ට්ස් කියන සම්මත ඒකකය පාවිච්චි කරනවා.
හරිද? ඇස කන නාසය. එතකොට පුතේ නහයට දැනෙන්නේ ගඳ සුවඳ. ඔය සෙන්ට් එකේ පිටිපස්සේ අරන් බලන්න. මිලිලීටර 100ට මෙන්න මේ සුවඳ ගහන ද්‍රව්‍ය මෙන්න මෙච්චර ග්‍රෑම් ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. හරි? නැත්තම් ඝන ඩෙසිමීටරයට මවුල කියලා තියෙනවා. සාන්ද්‍රණය කියන ඒකකෙන් නහයට දැනෙන දේවල් මයින්. හරි? ඝන ඩෙසිමීටරයට මවුල කියන සම්මත ඒකකේ පාවිච්චි කරනවා. ඇස කන නාසය දිව. දිවට සාන්ද්‍රණය පුතේ රසය ඒ විදියමයි කොකා කෝලා එකේ ගහලා තියෙනවා මීටර මේ මිලිලීටර මෙච්චරකට නැත්නම් මිලිලීටර 100කට සීනි මෙච්චරයි නැත්නම් මිලිලීටර 100කට කැලරි මෙච්චරයි ඒ විදිහට කොකා කෝලා එකෙත් ගහලා තියෙනවා. හරි? ඇස කන නාසය දිව සම. සමට දැනෙනවා පුතේ උෂ්ණත්වය. අම්මෝ අද නම් මාර සීතලයිනේ. අද නම් මාර රස්නේනේ. අන්න පුතේ සමට දැනෙනවා සීතල උෂ්ණත්වය. මොකක් හරි දෙයකට උෂ්ණත්වයක් තිබෙනවා නම් සීතලක් තිබෙනවා නම් පුතේ ඒකත් කොන්ක්‍රීට් නම්යක්. හරිද? සමට දැනෙන්නේ සීතල උෂ්ණත්වය විතරද? නෑ. මෙහෙම කරලා කවුරු හරි ගැහුවොත් රිදෙන්නේ කොහොමද? ගැහුවොත් රිදෙන්නේ තමට නේද? වේදනාව. දැන් ඔන්න ප්‍රශ්නේ. ඇස කන නාසය දිව සම. සමයේ උෂ්ණත්වයත් හරි. කෙල්වින් කියන සම්මත ඒකකෙන් මයින්නවා. හරිද? මනින්න පුළුවන්. දැන් වේදනාව මයින්නේ කොහොමද කියපන්. දැන් ඒක කොන්ක්‍රීට් නවුන් එකක් වෙන්නේ නැහැ. හරි? වේදනාවක් දැනෙන දෙයක් කොන්ක්‍රීට් නවුන් නැහැ. මොකද සමට දැනෙනවා කියන්නේ ඒක වේදනාව. හරි? ඒක එතකොට වේදනාවක් දැනෙන කෙනෙක් ඉන්නවා නම් ඒක කොන්ක්‍රීට් නවුන් නැහැ. දැන් වේදනාව මයින්න පුළුවන්ද? කොන්ක්‍රීට් නවුන් සියල්ලම මයින්න පුළුවන්. වේදනාව මයින්න පුළුවන්. පුළුවන්. වේදනාව මයින්ඩ් සම්මත ඒකකයේ පුතේ ඩොල් කියලා ඒකකයක්. ඔයාලා මෙච්චර කාලයක් මේක විද්‍යාවටවත් අහලා තිබ්බේ නැහැ. හරි? වේදනාව කියන එක මයින්ඩ් පුළුවන්. වේදනාව මයින්න්නේ කොහොමද? වේදනාව මයින්න්නේ මෙන්න මෙහෙමයි. හරිද? ඩොල් කියන ඒකකෙන් මයින්න්නේ. වේදනාව මයින්න්නේ ඔය අපිට මේ ඔය වේදනාව කියන එක දැනෙන්නේ කොහොමද? අපේ මොලෙන් මොකක් හරි එන්සයිමයක් ස්‍රාවය කරනවා. හරිද? දැන් අපිට මේව සමට මෙහෙම එකක් දැනෙද්දී හැමට රිදෙද්දී පුතේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් කියන්නේ මම කියන එක ඔයාලට මේ මොන හරි වෙලා පේනවද ආයේ? බෝඩ් එක පැහැදිලි නැහැලු. පුතේ දෙකම කැපිටල් ලිව්වොත් කියන්නේ ප්‍රොපර් නවුන්ස් and කොමන් නවුන්ස්ද? හරි? මේ කොමන් නවුන්ස් ලියන්න බෑ කැපිටල්. වාක්‍යයක මුල විතරයි කැපිටල් ලියන්න. දෙකම කැපිටල් ලියන්න බෑ කිසි වෙලාවක. මම ඒකයි අර කිව්වේ අනිවාර්යෙන් වෙන්න කැපිටල් ලියනවා නම් ලියන්න ඕන වාක්‍යයක් පටන් ගත්තී පළවෙනි එකේ විතරයි මේ දෙවෙනි එකේ කැපිටල් ලියන්න බෑ. හරි? ඒ කියන්නේ පළවෙනි එකේ නැතුව වෙන තැන්වල ආවට කොමන් නවුන්ස් කැපිටල් ලියන්න බෑ. ප්‍රොපර් නවුන් එකක් මුල මැදක කොහාවත් කැපිටල් ලියන්න. හරිද? එතකොට පුතේ ඔය එන්සයිම ස්‍රාවයේදී එන්සයිම ස්‍රාවයන ප්‍රමාණයත් එක්ක තමයි මේ ඩෝල් කියන ඒකක හැදිලා තියෙන්නේ. පුතේ කොන්ක්‍රීට් නවුන්ස් සියල්ලම මනින්න පුළුවන්. මෙන්න ඒක ඔටෝ ෆෝකස් ඔෆ් කරමුද? බෝඩ් එක පැහැදිලිව පේනව නේද? අතර චුට්ටක් කොහොම ඉන්න ලොකුට දෙයක් නැහැ නේ බෝඩ් එකේ තියෙනවනේ මේ ටියුට් එකේ තියෙනවනේ බලා ගන්න. මේ සෙටින්ස් එකේ මොකක් හරි අවුලක් තියෙන දැන් ඕක හදලා දෙන්න කිව්වොත් අපිට වෙලාවක් නැතන පුතේ උගන්නන්න. මේ දැන් මේක අහගන්න ටියුට් එකේ ඔක්කොම දීලා දෙනවා ටියුට් එක කොහොම පෙරලා බලා ගන්න. හරි? කොන්ක්‍රීට් නවුන්ස්. කොන්ක්‍රීට් නවුන්ස් කියන්නේ මොනවද? පංච ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන ඒවා මෙහෙම රූප තියෙන ඒවා පුතේ එහෙනම් මේ බලන්න. ටේබල් හරි? චයිල්ඩ් ගර්ල් හරි මෙන්න මේ වගේ ඒවා කොන්ක්‍රීට් නවුන්ස්. හරිද? ටියුට් එක print out ටිකක් අරන් තියාගන්න. ඇබ්ස්ට්‍රැක්ට් නවුන්ස්. දැන් මම කිව්වා මෙයාලව ගණින්නත් පුළුවන් මනින්නත් පුළුවන්. කොන්ක්‍රීට් නවුන්ස් කියන කට්ටියව ගණින්නත් පුළුවන් මනින්නත් පුළුවන්. මේ ඇබ්ස්ට්‍රැක්ට් නවුන්ස් කියනවා.
ඒක ප්‍රශ්නයක්. මේ මොකද මේ කැමරාවේ ඔටෝ ෆෝකස් එකක් දාලා තියෙන්න බං මේක මේ ෆෝකස් වෙන්නේ මට බෝඩ් එකට නෙමෙයි. මම ඒක හදන්නම් මේ ඊළඟ සතිය වෙද්දි මේ මං කියන එක අහන් ඉන්න ටියුට් එක පෙරලා ගන්න. ටියුට් එක බලන්න පුළුවන් නම් හොඳයි. ටියුට් ගත්තේ නැති කට්ටිය අහන් ඉන්න ටියුට් එක print out එක කරන් බලා ගන්න. concrete nouns table car child girl. එතකොට මෙන්න මෙයාලා මොනවාද concrete abstract nouns. මම කිව්වොත් මෙයාලා මනින්න පුළුවන් කියලා. අනේ අපරාධි බං මනින්න පුළුවන් වෙන්න තිබ්බේ abstract nouns. abstract nouns කියන්නේ මොනවද? මනින්න පුළුවන් වෙන්න තිබ්බේ මේවා කරුමයකට මැනගන්න බෑ මේ. හරි? අපරාධි. දැන් උදාහරණයක් විදියට මනින්න බැරි නාමපද. දැන් ඒ කියන්නේ පුතේ භෞතික වශයෙන් පවතින ඕන දෙයක් අපිට මනින්න පුළුවන්. හරි? භෞතික වශයෙන් මොන හරි දෙයක් පවතිනවා නම් අනිවාර්යෙන් මනින්න පුළුවන්. අනේ කරුමයකට abstract nouns මනින්න විදිහක් නෑ. ඒ කියන්නේ මෙයාලා භෞතික වශයෙන් පවතින්නේ නැහැ. භෞතික වශයෙන් පවතින්නේ නැහැ කියන්නේ අපිට මෙහෙම අපි අවට වටපිට දැක ගන්න විදිහක් නැහැ. කරුමේ තමා කරන්න දෙයක් නැහැ. මේවා මනින්න පුළුවන් වුණා නම් බං මේ ලෝකේ මාර ලස්සන. හරිද? දැන් ඔයා යනවා කවුද? කවුරු හරි ඇවිල්ලා මේ ඇයි බං අම්මා අහනවා තව අවුරුදු දෙක තුනේ. ඇයි බං උඹට කියනවා උඹ මේක නවත්තන්න නැත්තේ? හරි? අනේ නවත්තන්න කියන්න එපා අම්මා. ඒ අයියා මට කිලෝග්‍රෑම් 800ක් විතර ආදරෙයි අම්මා. හරි? එහෙම කියලා නැත්තම් අනේ නවත්තන්න කියන්න එපා අම්මා. ඒ නංගි මට කිලෝග්‍රෑම් 800ක් විතර ආදරෙයි. හරි? ඕවා මනින්න බෑ බං. ඕවා මනින්න පුළුවන් වුණා නම් ලංකාවේ දික්කසාද නඩු නැතුව යනවා. හරි? ලංකාවේ හිරගෙවල් වහන්න වෙනවා. හරි? වංචාව, දූෂණය, ක්‍රෝධය, හරි වෛරය ඕවා මනින්න පුළුවන් වුණා නම් මේ ලෝකේ මාර ලස්සන වෙනවා. කරුමෙට මැනගන්න බෑ. හරි? ඒවා භෞතික වශයෙන් පවතින්නේ නැහැ. ඒ කියන්නේ පුතේ මේවා තනි කරම මිනිස්සුන්ගේ හැඟීම්. මිනිස්සු මේවා කොයි වගේද කියලා කියන්නේ එක එක්කෙනාගේ තියෙන නිර්වචන වලට. හරිද? දැන් ආලෝකගෙන් අහන ආලෝක. ඔයාගේ මේ තාක් ජීවිතයේ තියෙන අත්දැකීමත් එක්ක ආලෝක පුතා මට කියන්න ආදරය කොයි වගේද? හරි? ආලෝකගේ තියෙන අත්දැකීමත් එක්ක ආලෝක මට කියනවා මොකද්ද? සර් ආදරය කියන්නේ කොත්තුවක් වගේ. හරිද? ආදරය කියන්නේ කොත්තුවක් වගේ. එතකොට කොත්තුව ඇයි එහෙම කියන්නේ? මම අහනවා ඇයි පුතේ ඔයා එහෙම කියන්නේ? සර් ආදරය නිකන් කොත්තුවක් වගේ කනකොට හරි රහයි විඳවනකොට හරි අමාරු. හරිද? ඔන්න ආලෝක එහෙම කියන්නේ. දැන් කරුණාරත්න දියුල්ගණේගෙන් අහනවා ආදරය කොයි වගේ? කරුණාරත්න දියුල්ගණේ එකපාර කියනවා ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති. හරි? ඊට පස්සේ අහනවා තීක්ෂණ අනුරාධ පුතේ ඔයා කියන්න ආදරය කොයි වගේද? තීක්ෂණ අනුරාධ කියනවා ආදරය ආගමකී අදහන්න පුළුවන් ආයුධය කරේම මරවන්නත් පුළුවන්. හරිද? එතකොට තීක්ෂණ අනුරාධගේ තියෙන අත්දැකීමත් එක්ක අන්න තීක්ෂණ අනුරාධ ආදරයට උපකල්පනයක් දෙනවා. කරුණාරත්න දියුල්ගණේගේ තියෙන අත්දැකීමට අනුව එයා ආදරයට උපකල්පනයක් දෙනවා. ආලෝකගේ තියෙන අත්දැකීමට අනුව ආලෝකයකට උපකල්පනයක් දෙනවා. ඒ කියන්නේ උපකල්පනයක් නෙවෙයි කියන්නේ මොකද? නිර්වචනයක්. හරි නිර්වචනයක් දෙනවා. එතකොට පුතේ මෙන්න මේ abstract nouns කියන කට්ටිය තනිකරම feelings අපි ඒ දේ කොයි වගේද කියලා කියන්නේ අපේ එකිනෙක කෙනාගේ තියෙන අත්දැකීම් අනුව. එතකොට තව කෙනෙක්ට ලස්සන දේ තව කෙනෙක්ට කැත වෙන්න පුළුවන්. දැන් මට Lamborghini මාර ලස්සන කාර් එකක්. හැබැයි තව කෙනෙක්ට Lamborghini කැතයි Ferrari ලස්සන වෙන්න. තේරුණාද? මට Ferrariට වඩා Lamborghini ලස්සනයි. හැබැයි තව කෙනෙක් නෑ සර් Lamborghiniට වඩා Ferrari ලස්සනයි කියනවා. දැන් මට ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාව හොඳ රටක්. හොඳයි කියන වචනේ. හරි? ශ්‍රී ලංකාව හොඳ රටක්. එතකොට හැබැයි තව කෙනෙක් කියන්න පුළුවන් අපෝස ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාව හොඳයි. හරි? තව කෙනෙක් කියන්න පුළුවන් සර් ඇමරිකාවට වඩා ඕස්ට්‍රේලියාව හොඳයි. තව කෙනෙක් කියන්න පුළුවන් ඕස්ට්‍රේලියාවට වඩා ඇමරිකාව. හරි? තව කෙනෙක් කියන්න පුළුවන් නුවරඑළියට වඩා ගාල්ල ලස්සනයි. තව කෙනෙක් කියන්න පුළුවන් ගාල්ලට වඩා නුවරඑළිය ලස්සනයි. හරි? ඔය ලස්සන පුතේ ඒවා එකිනෙක කෙනාට සාපේක්ෂයි. මම මේක උගන්වන්න හේතුව ඔන්න අහගන්න. හරිද? love happiness happiness කියන්නේ සතුට. හරි? love happiness kindness හරි? kindness අවංකකම. හරි? love happiness kindness ඊට පස්සේ talent එක හැකියාව mind එක. හරි? love happiness kindness එතකොට ඔය වගේ පුතේ feelings. හරිද? sadness දුක. හරි? මේවා මනින්න බෑ. හරිද? එතකොට ඕවා පුතේ abstract nouns කියලා අපි කියනවා. හරිද? collective nouns. දැන් මම මේක ඉගෙනුවේ මොකටද? නාමපද වර්ග ගොඩාක් තියෙනවා. හරි? නාමපද වර්ග ගොඩාක් තියෙනවා.
ඔයා දන්නවද නාමපද වර්ග 7ක් අතරින් එක නාමපද වර්ගයක් තියෙනවා. එයාලගෙන් පුතේ නාම විශේෂණ හදා ගන්නත් පුළුවන්. ක්‍රියා විශේෂණ හදා ගන්නත් පුළුවන්. හරි? නාම විශේෂණ හදා ගන්නත් පුළුවන්. ක්‍රියා විශේෂණ හදා ගන්නත් පුළුවන්. එහෙනම් මෙන්න බලන්න මම ඒක දැන් පෙන්නන්නම්. දැන් ටේබල් කියන එකට අපිට නාම විශේෂණයක් හදන්න බෑනේ. ලව් කියන්නේ සතුට. පුතේ ආදරණීය ආදරේ ලව් ආදරණීය ලව්ලි. හරි? ලව්ලි happiness සතුට happy කියනවා සතුටු happy cow ඉන්නේ. හරි? ඔයාලා දන්න happy cow. එතකොට cow කියන්නේ එළදෙන. අන්න එළදෙනව විශේෂ කරනවා happy කියන වචනේ. සතුටු එළදෙන. හරි? එහෙනම් cow කියන noun එක විශේෂ කරනවා happy cow කියලා. එළදෙන සතුටු එළදෙන. එහෙනම් නාම පදයක් විශේෂ කරන්න පාවිච්චි කරන වචන නාම විශේෂණ පදයක්. එහෙනම් මෙන්න මේ abstract nouns වලින් අපිට adjectives හදා ගැනීමේ හැකියාව තියෙනවා. මේ නාම පද වලින් නාම විශේෂණ පද සාදා ගැනීමේ හැකියාව තියෙනවා. happily කියන්නේ පුතේ I dance happily. මම සතුටින් නටනවා. she dances happily. ඇය සතුටින් නටනවා. හරි? kindness. හරි? kindness කියන්නේ කරුණාවන්තකම. kind man කරුණාවන්ත මනුස්සයා. kindly she treated me kindly. ඇය මට ගොඩක් කරුණාවන්ත ලෙස සැලකුවා. she treated me kindly. හරි? talented. හරි? sadness. sad කියන්නේ දුක් සහ ශෝකය. sadness කියන්නේ ශෝකය. sad කියන්නේ පුතේ ශෝක ජනක. හරි? sad news එක. ශෝක ජනක පුවත. she talked with me sadly. ඇය මාත් එක්ක ගොඩක් දුකින් කතා කරා. she talked with me sadly. හරි? ඇය මාත් එක්ක දුකින් කතා කරා. ඔන්න ඔය පාඩම අවශ්‍ය වෙන්නේ ඔන්න ඕකටයි. collective nouns. හරි? collective nouns කියන්නේ පුතේ දැන් මම මෙන්න මේ කියන මේවා පුතේ යම් කිසි කිහිපයක් එකතු වෙන තැන. collective nouns කියන්නේ සිංහලෙන් සමූහ වාචී නාමපද. හරි? collective nouns කියන්නේ සමූහ වාචී නාමපද. මේ collective nouns හරිද? මේ collective nouns අපිට මම මේ ඔයාලට ප්‍රශ්නයක් අහනවා ඔයාලා මේකට උත්තරේ හිතාගන්න. පුතේ අලි රංචුව. හරි? අලි රංචුව කියන කෙනා ඒක වචනයිද බහු වචන? අලි රංචුව කියලා ගත්තාම ඒක වචනයිද බහු වචනයි? හරි? මල් පොකුර ඒක වචනයිද බහු වචනයි? කුරුළු රෑන ඒක වචනයිද බහු වචනයි? හරි? පාතාල කල්ලිය ඒක වචනයිද බහු වචනයි? වොලිබෝල් කණ්ඩායම ඒක වචනයිද බහු වචනයි? තරු පොකුර ඒක වචනයිද බහු වචනයි? ළමුන් පාසලක් ඒක වචනයිද බහු වචනයි? ඔයාලා උත්තරේ ඔයාලගේ හිතින් හිතාගන්න. හරිද? එතකොට දන්නෝනේ දැන් ඔයාලා උත්තරයක් හිතාගත්තානේ. මම කියනවා ඔය නාමපද සියල්ලම ඒක වචන නාමපද. හරි? ඔය නාමපද ඔක්කොම ඒක වචනයි. දැන් ඔයාලා බලන්න නාමපද කියන මේ සරල පාඩමේ 6 වසරේ පාඩමේ ඔයාලා දැනගෙන නැති කොච්චර දේවල් තියෙනවද? හරි? ඉතින් ඕක නැතුව බං කොහොමද O level වලට ඒකක් ගන්න? හරි? පුතේ අලි රංචුව ඒක වචන. මම ඔයාට කිව්වේ අලි කියලා නෙමේ අලි රංචුව කියලා. අලි ගොඩක් එකතු වෙලා හැදිච්ච එක රංචුවක්. මල් පොකුර මල් ගොඩක් එකතු කරලා හදපු එක පොකුරක්. හරි? ඊට පස්සේ තරු පොකුර තරු ගොඩක් එකතු කරලා හදපු එක පොකුරක්. හරිද? ඊට පස්සේ මොන හරි පාතාල කල්ලිය පාතාල සමාජිකයෝ ගොඩක් එකතු වෙලා හැදිච්ච එක කල්ලියක්. හොරු කල්ලිය. හරි? ඔයගේ ගොඩක් තියෙනවනේ. ටියුට් එක මම collective nouns කියලා 60 ගානක් ඔය දීලා තියෙනවා. ඒ ටික පාඩම් කරගන්න. මේ මම දැන් පැහැදිලි කරගන්න. හරි? පුතේ මෙයාලා හැමතිස්සෙම ඒක වචන. a comb of හරි? a comb of bananas. හරි? banana. a comb of bananas. මේ බලන්න comb එකක් ඇවරියක් bananas කියන්නේ කෙසෙල්. a comb of bananas කෙසෙල් ඇවරියක්. හරිද? a galaxy of stars. a galaxy of stars. තරු පොකුරක්. හරිද? a galaxy of stars තරු පොකුරක්.
gang of a gang of thugs. A gang of thugs කියන්නේ thugs කියනවා මැරයොන්ට. gang කියනවා ගැන්සියට. a gang of thugs මැර කල්ලිය. හරි? මැර කල්ලිය a gang of thugs. A box of chocolate. හරි? a box of chocolate. හරි? a box of chocolate. chocolate පෙට්ටියක්. chocolate ගොඩක් හදලා දාපු එක පෙට්ටියක්. ඉතින් ඔය විදිහට collective nouns කියන ටික ඉවර වෙනවා. ඊළඟට හරි ඔයාලගේ collective nouns කියලා මම ටියුට් එකේ දීලා ඉතින් මම ඔයාලට නෝට් ලියන්න දෙන්නේ නැහැ. තියරි කියන පාඩම් වල නෝට් ලියන්න අවශ්‍ය නැහැ. අපි අදින් nouns කියන පාඩම පුළුවන් තරම් ඉක්මනට ඉවරයක් කරලා දාමු. ඊට පස්සේ අපිට මේ පුතේ ඔයාලා දැන් ටියුට් එක print out ගන්න බැරුව ගිය කට්ටිය ඉන්නවනම් මට පොඩ්ඩක් නෑ කියලා බයින් නෑ මොකුත් නෑ තරහ වෙන්නේ නෑ මේ නෑ කියලා ඉක්මනට මැසේජ් එකක් දාන්න බෑ ටියුට් එක print out ගන්න බැරුව ගිය කට්ටිය ඉන්නවනම් තාත්තේ නැද්ද ටියුට්ස් ටික print out එකක් අරන් තියාගන්න මේ ඔය ටියුට් එක පරිස්සම් කරලා තියාගන්න මොකද ඔයාලට කැම්පස් එකේදීත් ඔය ටියුට් ටික ඕනයි මේ ගොඩාක් වැදගත් ටියුට් එකක් දීලා තියෙනවා ඉංග්‍රීසි වල තියෙන ටියුට්ස් ඔයාලට කොහොම හරි 30 ගාණක් වගේ එනවා හරි ওই 30 ගාණ ඔයාලට මාර වැදගත් වෙන ටියුට් එකක් දීලා තියෙන්නේ එහෙනම් පරිස්සම් කරලා තියාගන්න ටියුට් ටික මේ පාඨමාලා විරදී ඔයාලට සම්පූර්ණ ටියුට් 30 ගාණක් විතර සෙට් වෙනවා හරි මේ එතකොට පුතේ මේ හරි කමන්නේ ටියුට්ස් ගත්තේ නැති කට්ටිය අරන් තියාගන්න ටියුට් ටික ඊළඟට uncountable නම් ඒකත් චුට්ටක් අහලා තියෙනවානේ uncountable nouns uncountable nouns කියන්නේ මොනවද uncountable nouns uncountable nouns කියලා කියන්නේ මොනවද හරි uncountable noun එකක් කියලා කියන්නේ දරුවනේ මේ බලන්න මම මේ වචනේ මෙහෙම කරන්න count කියන එක count කියන්නේ ගණිනවා කියන එක හරි count කියන්නේ ගණිනවා able කියන්නේ හැකි කියන එක හරිද count කියන්නේ ගණිනවා count කියන්නේ ගණිනවා able කියන්නේ හැකි කියන හරිද un කියන්නේ ඉස්සරහට un කියන එක දැම්මම නිකන් no කියන එක දැම්මා වගේ දැන් හැකි නොහැකි able හැකි unable නොහැකි හරිද දැන් count කියන එක පිටිපස්සට දානවා able කියන එක able කියන්නේ හැකි කියන එක count ගණිනවා able හැකි countable ගැනිය හැකි හරිද count කියන්නේ ගණිනවා able කියන්නේ හැකි කියන එක පුතේ එහෙනම් countable කියන්නේ ගැනිය හැකි හරිද countable කියන්නේ ගණින්න ගැනිය හැකි හරි ගැනිය හැකි uncountable uncountable කියන්නේ ගැනිය හැකි ඒක ඉස්සරහට දානවා uncountable හරි uncountable කියන්නේ ගැනිය එහෙනම් un කියන්නේ no කියන තේරුම ගැනිය නොහැකි හරි ගැනිය නොහැකි කියන තේරුම හරිද countable uncountable හරිද ගැනිය නොහැකි කියන තේරුම මොනවාද මේ ගණින්න බැරි නාමපද හරි මොනවාද මේ ගණින්න බැරි නාමපද ගැන ඒ කියන්නේ ගණින්න බැහැලු මෙයාලා ගණින්න බැරි නාමපද මොනවාද ගැනලා ඉවරයක් කරන්න බෑ හරි මෙයාලා ගැනලා ගණින්න බෑ හැබැයි මයින්ඩ් පුළුවන් හරි ගණින්න බෑලු මයින්ඩ් පුළුවන් මොකක්ද මේ කතාව ඔන්න හොඳට අහගන්න පුතේ ගැනලා ඉවරයක් කරන්න බැරි දේවල්. දැන් මේ ලෝකේ තියෙන වැලි ප්‍රමාණය ගන්නකො. වැලි අපිට ගැනලා ඉවරයක් කරන්න පුළුවන්ද? බෑ. ඔළුවක තියෙන කෙස් ගස් ප්‍රමාණය ගැනලා ඉවරයක් කරන්න පුළුවන්ද? බෑ. හරි? මේ සීනි මේ ලෝකේ තියෙන සීනි ප්‍රමාණය ගැනලා ඉවරයක් කරන්න පුළුවන්ද? බෑ. මේ ලෝකේ තියෙන පරිප්පු ප්‍රමාණය ගැනලා ඉවරයක් කරන්න පුළුවන්ද? බෑ. පුතේ ගැනලා ඉවරයක් කරන්න බැරි. හරි? නැත්තම් ගණින්න බැරි. ඒ කියන්නේ 1 2 3 4 5 කියලා ගණින්න බෑ. දැන් වතුර ගණින්න පුළුවන්ද බං?
වතුර එකයි. එහෙනම් ඉතින් ගන්නනේ හයිඩ්‍රජන් එකයි තව හයිඩ්‍රජන් එකක් ආවා තව ඔක්සිජන් එකක් ආවා H2O වතුර එකයි තේරුණාද? එහෙම තමයි ගන්න වෙන්නේ. එහෙම ගන්න බෑ බං. හරිද? වතුර එහෙම ගන්න බෑ. ඒතර දියර වර්ග ගැනලා ඉවරයක් කරන්න ගන්න බෑ. දැන් කිරි ගන්න පුළුවන්ද? කිරි 1යි කිරි 2යි කිරි 3යි කියලා ගන්න පුළුවන්ද? බෑ. හරි? සියලුම දියර වර්ග අන්කවුන්ටබල් ගණයට අයිතියි. හරි? සියලුම දියර වර්ග අන්කවුන්ටබල්. ඊට පස්සේ පොඩි පොඩි ඇට බැගින් තියෙන දේවල්. හරි? දැන් පොඩි පොඩි ඇට බැගින් කියද්දි ඉතින් වෙන ඒවා මතක් කරන්න එපා. හරිද? පොඩි පොඩි කැබලි බැගින් තියෙන සෑම දෙයක්ම පුතේ අන්කවුන්ටබල් නම්. හරිද? පරිප්පු, හාල්, සීනි ඕවා අන්කවුන්ටබල්. වැලි හරි? ඕවා අන්කවුන්ටබල් නවුන්ස් කියලා අපි ගණන් ගන්නවා. හරිද? මේ බලන්න. sugar, dal. හරි? පුතේ පොඩි පොඩි ඇට බැගින් තියෙනවා sand, වැලි. හරි? ඕවා අන්කවුන්ටබල් නම්. hair, කොණ්ඩය ගැලලා ඉවරයක් කරන්න බෑ. ඕවා අන්කවුන්ටබල් නවුන්ස්. පුතේ ඒ වගේම තමයි දියර වර්ග. water. හරි? ගැලලා ඉවරයක් කරන්න බෑ. petrol ගැලලා ඉවරයක් කරන්න බෑ. පුතේ water petrol දැන් coca cola වුණත් එහෙම තමයි. හරි? සියලුම දියර වර්ග ගැලලා ඉවරයක් කරන්න බෑ. හරි? ඊට පස්සේ මේ වතුර එතකොට තීනි පරිප්පු ගැනලා ඉවරයක් කරන්න බැරි වුණාට ඔයාලා දන්නවද අන්කවුන්ටබල් නවුන්ස් ගණින්න බැරි වුණාට අපිට මනින්න පුළුවන්. හරි? අන්කවුන්ටබල් නවුන්ස් ගණින්න බෑ. හැබැයි කියන්නේ වතුර එකයි වතුර දෙකයි වතුර තුනයි කියලා මේ ගණින්න බෑ. හැබැයි අපිට මෙයාලා මනින්න පුළුවන්. මනින්නේ කොහොමද? වතුර බාල්දි එකයි වතුර බාල්දි දෙකයි වතුර ලීටර් එකයි වතුර ලීටර් දෙකයි හරි වතුර පණිට්ටු එකයි වතුර පණිට්ටු දෙකයි ඔන්න ඔය විදිහට අපිට මෙයාලව මනින්න පුළුවන් පුතේ. හරිද? එහෙනම් මේ බලන්න අපි මෙයාලව මනින්න පාවිච්චි කරන්නේ වතුර ටික ඔන්න බේසමකට එකතු කරගන්නවා. එකතු කරනවා කියන්නේ මොකද්ද? කලෙක්ට් කරගන්නවා. එහෙනම් අන්කවුන්ටබල් නවුන්ස් මනින්න අපි භාවිතා කරන ට්‍රික් එක තමයි කලෙක්ටිව් නවුන්ස්. එහෙනම් මෙන්න බලන්න. මෙන්න තියෙනවා ලොකු සීනි කන්දක්. හරි? මෙන්න ලොකු සීනි කන්දක් තියෙනවා. මේ සීනි කන්දෙන් ඔන්න අපි කිලෝ එකක් ඉවත් කරගන්නවා. සීනි කිලෝ එකක් අපි ඉවත් කරගන්නවා. මෙන්න මේ ලොකු සීනි කන්දෙන් අපි සීනි කිලෝ එකක් ඉවත් කරගන්නවා. හරිද? පුතේ මේ බලන්න අපි මේකට පාවිච්චි කරන්නේ of කියන නිපාත පදේ. of කියන ප්‍රිපොසිෂන් එකෙන් පාවිච්චි කරන්නේ. කොච්චරද? සීනි කිලෝ එකක්. හරි? 1 කිලෝ. හරි? 1 කිලෝ කොච්චරද? සීනි එකක්. අර ගොඩකින් එකක්. පුතේ ගොඩකින් කියද්දි of එක පාවිච්චි කරනවා. 1 කිලෝ of sugar. සීනි වලින් කියන්න වගේ තමයි of එක පාවිච්චි කරන්නේ. සීනි වලින් 1 කිලෝ එක. හරි? මේ බලන්න 1 liter of water වතුර ලීටරය. හරි? කඩේට ගිහිල්ලා ඉල්ලන්න පුළුවන් මුදලාලි please give me 1 kilo of dal 1 kilo of dal දාල් කියන පරිප්පු වලට මට දෙන්න පරිප්පු කිලෝ එකක් මුදලාලි could I have 1 kilo of dal මට පරිප්පු කිලෝ එකක් දෙන්න පුළුවන්ද? හරි? can I have please give me කොහොම ඉල්ලන්න පුළුවන්. හරි? පුතේ එහෙනම් මෙන්න බලා ගන්න තව එකක්. ඔය හොද්දට අම්මා ලුණු දාන්නේ කොහොමද? අම්මා හොද්දට ලුණු දාන්නේ මෙහෙම කරලා චුට්ටක් කරලා ලුණු කුටියන්නේ අරන් දාන්න. මෙහෙම කරලා චුට්ටක් දාන්න. එහෙනම් මේ බලන්න අපි මෙහෙම අතින් අර ඇඟිලි දෙක එකතු කරලා ගන්න එකට කියනවා පින්ච් එකක් කියලා. මොකද්ද? පින්ච් එකක්. a pinch of. හරි? a pinch of salt. හරි? a pinch of salt. ලුණු මේ චුට්ටක්. හරි? a pinch of salt. හරි? a bucket of sand. වැලි බාල්දියක්. හරි? a bucket of sand. ඉතින් ඔය විදියට තමයි uncountable nouns කියන කට්ටිය මනින්නේ. දැන් මයි පුතාලා මට කට්ටිය ඉන්න කට්ටිය පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න හොඳ ළමයි වගේ. මම මේ උගන්වගෙන යන එක ස්පීඩ් වැඩිද?
ස්පීඩ් වැඩිද මොකද කියලා පොඩි මැසේජ් එකක් දාන්න. ඔයාලට තව ටිකක් ස්ලෝ උගන්වන්නද? මොකද මම ටිකක් ස්පීඩ් උගන්වගෙන යන්නේ. ඔයාලට තව මාස 4ක් තියෙනවා. අපිට උඹලට මතකනේ මම අර පෙන්නපු පාඩම් කොට පාඩම් තියෙනවා 40 ගාණක් උගන්වන්න. හරි? පාඩම් 40 ගාණක් උගන්වන්න තියෙනවා. ටෙන්සර් සිස්ටම් පිටට ආපුවාම පාඩම් 40 ගාණක් උගන්වන්න තියෙනවා. මොකද අපිට තව මාස 4යි තියෙන්නේ. පේපර්ස් ටික කරගන්නත් ඕන. හරි? ඒ හින්දා මම ස්පීඩ් උගන්වන්න යනවා. සියලුම තියරි කොටස් ඔයාලට ටයිප් කරලා ටියුට් එකේ දෙනවා. ඒ ටියුට් එක පාඩම් කරන්න තියෙන්නේ. iPhone චමොත්ත අවුලක් නැහැලු අනිත් කට්ටිය. iPhone කියන්නේ නම නෙමෙයි නේද? iPhone කියන්නේ ෆෝන් එකේ වර්ගය. මම හිතුවා නම කියලා. හරි? කවිස් කවුලක් නැහැනේ. අනිත් කට්ටිය මොකද පුතේ? හරි හරි මම වීලොග් එකේ. අනිත් කට්ටිය? හරි. එහෙනම් ඉතරයි. මේ පුතේ ඊළඟට අපිට වැදගත්ම කොටස. ඔන්න උගන්වන්න යන ඊළඟ කොටස නාමපදවල අන්තිම කොටස singular and plural nouns. හරි? singular and plural nouns. මොනවාද singular කියන්නේ? හරි? singular කියන්නේ මොනවද? singular කියන්නේ දරුවනේ ඒක වචන නාමපද. හරි? plural කියන්නේ බහුවචන. nouns කියන්නේ නාමපද. ඒක වචන සහ බහුවචන නාමපද. දැන් ඔයාලා මට කියන්න ඔයාලා කිසිම වෙලාවක දැකලා තියෙනවද ඉස්කෝලේ යන කාලේ දැන් අවුරුදු 11ක් ඉස්කෝලේ ගියානේ. හරි? ඉස්කෝලේ යන කාලේ කවුරු හරි ඔයාලට කියලා තියෙනවද මේ පුටුව කියන කෙනාගේ බහුවචන කෙනා කවුද? මට කියන්න දැන් ඉස්කෝලේ යන කාලේ සිංගල් විස්ලා එහෙම වෙලා කියලා තියෙනවා පුතේ පුටුව කියන කෙනාගේ බහුවචන කෙනා පුටු. හරි? මේසය කියන කෙනාගේ බහුවචන කෙනා මේස. හරි? දැන් මේ බලන්න. මේක බලන්න. පුටුව කියන කෙනාගේ බහුවචන කෙනා පුටු. හරි? මේසය කියන කෙනාගේ බහුවචන කෙනා මේස. මේස. හරි? ළමයා කියන කෙනාගේ බහුවචන කෙනා ළමයි. ගවයා කියන කෙනාගේ බහුවචන කෙනා ගවයෝ. මොකද්ද මම එළුවේ? ගවයෝ. හරිද? පුටු මේසය මේස ළමයා ළමයි ගවයා ගවයෝ. හරිද? ඔයාට කවුරු හරි ඉස්කෝලේදී කියලා තියෙනවද? වයන්නෙන් අවසන් වී ඇති විට. හරි? වයන්නෙන් අවසන් වී ඇති විට බහුවචන කර ගැනීම සඳහා වයන්න ඉවත් කරන්න. යයන්නෙන් අවසන් වී ඇති විට බහුවචන කර ගැනීම සඳහා යයන්න ඉවත් කරන්න. යායන්නෙන් අවසන් වී ඇති විට ඇලපිල්ල ඉස්පිල්ල බවට පත් කරන්න. ඒ තමයි එහෙනම් පුතේ ළමයා ළමයි වෙලා ගවයා ගවයෝ වෙන්නේ නැතුව ළමයා ළමයි ගවයා ගවයි වෙන්න ඕනේ. දැන් මෙතන එහෙම වෙලාද? මෙතන එහෙම වෙලා නැහැ. හරිද? ඒ කියන්නේ සිංහල භාෂාවේදී විශේෂ ක්‍රමයක් නැහැ පුතේ ඒක වචන ඒවා බහුවචන කරන්න. කුඩාක් වැදගත් පාඩමක් උගන්වන්න යන්නේ අහගන්න මේක නාමපද වගේම ක්‍රියාපද පාඩමෙත් අපිට මේ විදිහටම වැදගත් වෙනවා. ඒ නිසා හොඳට අහගන්න. ඔයාලට මම අනිත් පැත්ත හැරලා හිටු ඔයාලට බෝඩ් එක පැහැදිලිව පේනව නේද? මම අනිත් පැත්ත හැරලා ඉදි බෝඩ් එක පැහැදිලිව ફોකස් වෙනව නේද? තමොත් මොකටද? පොඩක් කියන්න මට. ඒත් නැද්ද? පුතේ පේනවනේ එහෙනම් එච්චරයි. මම අනිත් පැත්ත හැරලා මම මූණ පෙන්වන්න නැතුව උගන්වන්න නේ. අහගන්න. හරි? පුතේ ඉංග්‍රීසි භාෂාවේදී හරි ඉංග්‍රීසි භාෂාවේදී ප්‍රධාන වශයෙන් හරිද ඉංග්‍රීසි භාෂාවේදී
ඒක වචන නාමපද බහුවචන කරගන්න නීති තියෙනවා 7ක්. හරිද? ඒක වචන නාමපද බහුවචන කර ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවේදී නීති 4ක් තියෙනවා. හරි? මම ටියුට් එකේ දීලා තියෙනවා. ටියුට් එක අරන් මම පුතාලා හොඳට බලා ගන්න ඇක්ටිවිටි එකක් තියෙනවා කරන් එන්න. මම ලබන සමුදා මේ ඇක්ටිවිටි එක කතා කරනවා. හරිද? එතකොට ඒ ටික කරන් එන්න ඕනේ. ඒක වචන නාමපද බහුවචන කරගන්න. මෙන්න බලන්න පළවෙනි නීතිය. රූල් නම්බර් 1. හරිද? රූල් නම්බර් 1. පුතේ ගොඩක් නාමපද බහුවචන කරගන්න. හරි? ගොඩක් නාමපද බහුවචන කරගන්න ඒක වචන නාමපදයේ අගට s එකක් දාන්න. හරි? ඒක වචන නාමපදයේ අගට s එකක් දානවා. මේ බලන්න. cat කියන කෙනා පුතේ බහුවචන කරගන්න මෙයාගේ අගට s එකක් දාන්න. ඒ කියන්නේ මෙයා cats වෙනවා. හරි? අගට s එකක් දානවා. table කියන කෙනා tables වෙනවා. හරි? table අගට s එකක් දාන්න. chair කියන කෙනා හරි? chair කියන කෙනා බහුවචන කරගන්න අගට s එකක් දානවා. chairs වෙනවා. හරිද? ඕක පළවෙනි නීතිය විදිහට දීලා තියෙනවා. මම පුතාලා පළවෙනි නීතිය හොඳට බලා ගන්න ගෙදර ගිහිල්ලා ටියුට් එකේ දීලා තියෙනවා. ටියුට් එකේ මම ඊට පස්සේ සිංගියුලර් ප්ලූරල් නවුන්ස් වලට අන්තිමේටම ඇක්ටිවිටි එකක් දීලා තියෙනවා. ඒ ඇක්ටිවිටි එක කරන්න පිටු මට මතකද පිටු එකමාරක් හරි දෙයක් හරි තියෙන්නේ. ඒ ඇක්ටිවිටි එක කරන්න ඒක වචනය බහුවචන ලියන්න තියෙන්නේ. ඒක අනිවාර්යෙන් කරන්න you should do that because this lesson is necessary for your O level A pass. Okay? ඔයාලගේ O level A එකට මේ පාඩම ගොඩාක් අවශ්‍යයි. හරිද? අගට S එකක් දානවා. ඔන්න පළවෙනි එක. පුතේ දෙක. මොකක් හරි වචනයක්. හරි? මොකක් හරි ඒක වචන නාම පදයක්. මම මේ කියන අකුරු වලින් ලියලා ඉවර වෙලා තියෙනවා. S ගෙන් හරි. ඩබල් S ගෙන් හරි. S H ගෙන් හරි. T H ගෙන් හරි. X ගෙන් හරි Z ගෙන් හරි. මම මේ කියන අකුරු වලින් නම් මොකක් හරි නාම පදයක් ඉවරලා තියෙනවා. අකුරු ටික මොනවාද? S double S SH TH XZ. මම මේ කියන අකුරු වලින් නම් ඉවරලා තියෙන්නේ පුතේ. ඒක වචන නාම පදයේ අගට අපි හරි ඒක වචන නාම පදයේ අගට ES දානවා. හරි ඒක වචන නාම පදයේ අගට ES දානවා. එහෙනම් මේ බලන්න බස් කියන කෙනා බහුවචන වෙනකොට buses වෙනවා අගට ES වැටේ. හරි මෙයා ඩබල් S කින් ඉවරලා තියෙනවා. ක්ලාස් කියන කෙනා පුතේ බහුවචන වෙනකොට classes වෙනවා අගට ES වැටේ. හරි ඩිෂ් කියන කෙනා ඩිෂ් කියන්නේ පීරිසියට. හරි පීරිසියට ඩිෂ් කියනවා. ඔයාලා ස්පෝර්ට් මීට් කාලේට අර මෙහෙම කරලා විසික් කරන කව පෙත්තටත් ඩිෂ් කියනවා. හරි එහෙනම් ඩිෂස් අගට ES දානවා. මේ ES ගේ ශබ්දය as කියන ශබ්දය. හරි එහෙනම් බස් buses class classes dish dishes ඔන්න ඔය විදිහට වෙනස් වෙනවා. catch හරි පුතේ ඇල්ලීමටත් catch කියනවා අල්ලනවටත් catch කියනවා. catch කියන කෙනා පුතේ catches වෙනවා. හරි catches box කියනවා පෙට්ටිය පෙට්ටි කියද්දි පුතේ boxes වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට as කිය වෙනස් වෙනවා. හරිද? ඕන කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න ඉක්මනට මේක ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න ඉක්මනට ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න. හරිද? තුන්වෙනි නීතිය. rule number 3. උනාට දෙන්න ළමයි. හරි. rule number 3. මොකක් හරි නාම පදයක් FO FE F ගෙන් හරි FE ගෙන් හරි ඉවර වෙලා තියෙනවා. හරි F ගෙන් හරි FE ගෙන් හරි ඉවර වෙලා තියෙනවා නම් පුතේ F දක්වා ඉවත් කරනවලු. හරිද? F වෙනකම් ඉවත් කරනවලු අගට දානවලු VES කියන කෙනා. හරිද? F දක්වා ඉවත් කර VES එකතු කරනු ලැබේ. මොකක්ද මේ කියන කතාව?
කොහොම කිව්වට ඔයාලට තේරුන්නේ නැහැ. මම දන්නේ. දැන් චමෝත් කියන්නකො. දැන් අපි ඔය චමෝදය ඉන්නවනේ. හරි? චමෝදය ඉන්නවනේ. දැන් චමෝදය පුතේ දැන් මට තව අවුරුදු 10කින් 15කින් විතර හම්බ වෙනවා බස් හෝල්ට් එක. හරිද? මට චමෝදය බස් හෝල්ට් එක හම්බ වෙනවා. චමෝත් යහපැත්තේ ඉන්නවා පුතේ ලස්සන අහිංසක කඩවසන් නෙවෙයි. ලස්සන අහිංසක හුරු පුහුටි ගෑනු ළමෙක් ඉන්නවා. මම චමෝදයෙන් අහලා චමෝත් කවුද පුතා මේ ඉන්නේ? හරි? සර්. So this is my new wife. එතකොට ඉංග්‍රීසි වලින් කතා කරන්නේ හරි? හරි? එතකොට දැන් චමෝත් කියනවා කවුද ඉන්නේ? චමෝත් කියනවා මොකද්ද? Sir this is my new wife. හරිද? මේ ඉන්න මගේ බිරිඳ. හරි? පුතේ ඔන්න අපි යනවා 1300 ගණන් වලට. හරි? 1300 ගණන් වලට අපි යද්දී ඔන්න චමෝත් ඉන්නවා කන්ද උඩරට රාජධානියේ රජ වෙලා. අපි අහනවා පුතේ පස්වවන දහසකට බුදුන්ට දේවයන් වහන්සේ කවුද මේ ඔබේ වටේට ඉන්න අංගනාවන් 200? හරි? එතකොට චමෝත් කියනවා මොකද්ද? sir this is my antapure. These are my wives. හරි? එහෙනම් පුතේ මෙන්න චමෝත් දැන් කරන්න පුළුවන් wife. හරි? අනාගතයේදී අතීතයේදී චමෝත් රජ වෙලා හිටියා. හරි? චමෝත් රජ වෙලා හිටියා. එතකොට පුතේ චමෝත්ට ඉන්නේ කවුද? wives. මෙන්න F දක්වා ඉවත් කර අපි දානවා පුතා VES. හරි? VES දානවා මේ VES ගේ શબ્දය උස් කියන શબ્දය. හරි? එහෙනම් y ST ගේ શબ્දය උස් කියන શબ્දය. උස් අයින් වෙලා උස් ඇඩ් වෙනවා. y උස් වෙනවා. wife නෙමෙයි y උස්. හරි? life. හරි? life කියන එක නා පුතේ lives වෙනවා. මේ VES ඇඩ් වෙනවා. හරි? FP අයින් වෙනවා VES ඇඩ් වෙනවා. හරි? ඊට පස්සේ wolf. wolf කියන්නේ කවුද? wolf කියන්නේ වෘකයා. හරි? F දක්වා ඉවත් කර පුතේ දානවා. අන්න FT නෑ F විතරයි ඉන්නේ. එහෙනම් F දක්වා කියද්දී F විතරයි අයින් වෙන්නේ. F අයින් කරලා පුතේ wolf කියන වෘකයා wolves කියන වෘකයෝ. හරි? leaf. leaf කියන පොළය. එහෙනම් පුතේ පොළ නම් leaves. හරි? leaves. එහෙනම් පුතේ මෙන්න VES ඇඩ් කරලා. හරි? ඔන්න තුන්වෙනි නීතිය. මෙන්න බලා ගන්න හතරවෙනි නීතිය. හරි? මෙන්න බලා ගන්න හතරවෙනි නීතිය. හරි? මෙන්න බලා ගන්න හතරවෙනි නීතිය. අන්තිම නීතිය මේකෙන් පස්සේ පන්ති නවත්තනවා. මේ එහෙනම් හොඳට අහගන්න මෙතනින් පස්සේ නාමපද පාඩම ඉවරයි. හරි? මේක තමයි වැදගත්ම නීතිය හොඳට අහගන්න. පුතේ ඕගෙන් හෝ ඕ හෝ y ඕ හෝ y ගෙන් අවසන් වී ඇති විට හරි ඕගෙන් හරි y ගෙන් හරි අවසන් වී ඉන්නවා නම් හරි ඕට හෝ yට ඕ හෝ yට පෙර අකුර පුතේ වවල් අකුරක් නම් හරි ඕට හෝ yට පෙර අකුර වවල් අකුරක් නම් අගට s එකක් දාන්න කියනවා මේ බලන්න ඕ හෝ yට පෙර අකුර වවල් නම් ඕට කලින් වවල් එකක් නම් මෙන්න yට කලින් වවල් එකක් නම් මෙන්න හරි පුතේ මේ බලන්න රේඩියෝ කියද්දී ඕගෙන් අවසන් වී ඕට පෙර ඉන්නේ I යමු වවල් එකකි එසේනම් පුතේ මෙන්න රේඩියෝස් වෙනවා අගට s එකක් දාන්න හරි වීඩියෝ VIDEO මෙන්න පුතේ බහුවචන කරන විදිය වීඩියෝස් අගට s එකක් දාන්න හරි මේ බලන්න බෝයි y ගෙන් අවසන් වී y ට කර ඉන්නේ ඕ යනු වවල් එකකි හරි ඕ යනු වවල් එකකි එහෙනම් පුතේ නිකම්ම s එකක් දානවා බෝයිස් වෙනවා දේ කියන කෙනා දේස් වෙනවා හරි මෙන්න වැදගත්ම කෑල්ල අහගන්න හරි මෙන්න වැදගත්ම කෑල්ල ඕට හෝ yට පෙර ඉන්නේ පුතේ කොන්සනන්ට් අකුරක් නම් හරි කොන්සනන්ට් අකුරක් නම් ඉංග්‍රීසි භාෂාවේ ස්වරාක්ෂර හෙවත් වවල් අකුරු පහක් තියෙනවා A E I O U කියලා හරි A E I O U කියලා ස්වර අකුරු හෙවත් වවල් අකුරු පහක් තියෙනවා ඒ අකුරු පහ ඇරුණාම A E I O U කියන අකුරු පහ ඇරුණාම ඒ කියන්නේ ස්වර අකුරු පහ ඇරුණාම අනිත් ඒවා ව්‍යංජන අක්ෂර
කොන්සනන්ට් අක්ෂර කියලා තමයි ගණන් ගන්නේ. එතකොට දරුවනේ ව්‍යංජන අක්ෂරයන් නම් ඕට හෝ වයිට පෙර ඉන්නේ. ඕ හෝ වයිට පෙර. හරිද? මෙයාලා කියනවා අගට ES දාන්න කියලා. මම නෙමෙයි කියන්නේ සුද්ධෝ කියන්නේ. හරි? අගට ES දාන්න කියනවා. එතකොට මෙන්න බලන්න. ඕට කලින් ඉන්නේ කොන්සනන්ට් නම්. හරි? ඕට කලින් කොන්සනන්ට් නම් වයිට කලින් කොන්සනන්ට් නම්. හරි? ඕට කලින් කොන්සනන්ට් නම් කොහොමද? වයිට කලින් කොන්සනන්ට් නම් කොහොමද? එහෙනම් මේ බලන්න. potato ඕගෙන් අවසන් වී ඕට පෙර ඉන්නේ T. හරි? ඕගෙන් අවසන් වී ඕට පෙර ඉන්නේ T. එහෙනම් පුතේ potatoes මෙන්න බලන්න. හරි? tomato කියද්දී tomatoes. හරි? ඔන්න අගට ES දැම්මා. මෙන්න වැදගත් එක. හරි? lady. හරි? y ගෙන් අවසන් වී y ට පෙර ඉන්නේ කොන්සනන්ට් එකක් නම් ES දාන්න කියනවා. හැබැයි දරුවනේ හරි O ගෙන් අවසන් වී වුණත් y ගෙන් අවසන් වී වුණත් ඉන්නේ කොන්සනන්ට් නම් ඒකට කලින් ES දාන්න කියනවා. හැබැයි පුතේ අහගන්න y ගෙන් අවසන් වී y ට පෙර ඉන්නේ කොන්සනන්ට් එකක් නම් ඒ වචනයේ අගට අපි මෙච්චර වෙලා දාපු ES එක S එක VES එක අපි එයාලට කියන්නේ suffixes කියලා. වචනයක් වෙනස් කිරීම සඳහා ඒ වචනයේ අගට අන්තිමේටම දාන ඔය අකුරු දෙක අකුරු තුනේ කෑලි වලට අපි කියන්නේ suffixes කියලා. ක්‍රියාපදවල go කියන කෙනා going වෙන්න ing දානවා. ඕවට කියන්නේ suffixes කියලා. හරි? එතකොට මෙන්න මේ y ගෙන් අවසන් වී y ට පෙර ඉන්නේ කොන්සනන්ට් එකක් නම් එන්න ඒ වචන වලට suffixes දාද්දී y අකුර i අකුරක් බවට පත් විය යුතුයි. හරි? y අකුර i අකුරක් බවට පත් විය යුතුයි. සමහරු පුතේ ඔය කතාව කියන්නේ නැතුව සමහරු කියනවා y ඉවත් කර ies දාන්න කියලා. හරි? y ඉවත් කර ies දාන්න කියලා. ඒක මතක තියාගන්න ලේසි. හැබැයි ඇත්ත කතාව ඒක නෙමෙයි. හරි? ඒක මතක තියාගන්න ලේසි. හැබැයි ඇත්ත කතාව y ඉවත් කර ies දානව නෙමෙයි පුතේ. es දානවා y අකුර i අකුරක් බවට පත් වෙනවා. හරි? lady ladies වෙනවා. baby babies වෙනවා. හරි? city cities වෙනවා. හරි? ඔන්න ඔය විදිහට ඒ වෙනස සිද්ධ වෙනවා. හරි? lady ladies baby babies city cities. හරි? ඔන්න ඔය දේ සිද්ධ වෙනවා. බහුතරයක් දෙනා උගන්වන්නේ y ඉවත් කර is. ඒක නොවෙන්න හේතුව මම පෙන්නන්න මේ බලන්න. නාම පදයක් තියෙනවා beauty කියලා. හරි? beauty කියලා නාම පදයක් තියෙනවා. ඕකට කියන්නේ ලස්සන කියලා. beauty කියන්නේ ලස්සන. මේ නාම පදයෙන් පුතේ අපි නාම විශේෂණ පදය හදාගන්න full කියන adjective එක දානවා. හරි? beautiful. හරි? beautiful. අන්න full කියන adjective එක දැම්මා. දැක්කද? y අකුර i අකුරක් වෙලයි full කියන adjective එක ආවේ. දැක්කද? y අකුර i අකුරක් වලට පත් වෙලයි full කියන adjective එක ආවේ. හරි? beautify. beauty කියන වචනයෙන් අපි අන්න ක්‍රියාපදයක් හදාගන්නවා. නාම පදයෙන් ක්‍රියාපදයක් හදාගන්නවා. මම ඔයාලට කිව්වා මතකද? abstract nouns වලින් adjective adverbs verbs මේ කියන්නේ නාම විශේෂණ ක්‍රියා විශේෂණ ක්‍රියාපද මේ ඔක්කොම හදන්න පුළුවන් abstract nouns වලින්. එහෙනම් පුතේ මේ බලන්න beautify කියන්නේ මම fy කියන adjective එක දානවා. beautify කියන්නේ ලස්සන කරනවා. හරි? beauty කියන්නේ ලස්සන, beautify කියන්නේ ලස්සන කරනවා. එහෙනම් මේ බලන්න beautify අන්න y අකුර i අකුරක් වෙලා තමයි fy කියන adjective එක එන්නේ. ලස්සනට ක්‍රියා විශේෂණ පදයක්. එහෙනම් මේ බලන්න beautifully. හරි? beautifully ලස්සනට අන්න ly කියන adjective එක දාද්දී beautifully කියද්දී මේ fully කියන adjective මේ suffix එක දානකොට y අකුර i අකුර බවට පත් වෙනවා. හරි? ඔන්න ඔය ටික ඔළුවේ තියාගන්න. nouns කියන පාඩම ඉවරයි. adjectives පටන් ගන්න වෙලාවක් නැහැ. මම ඒක සමුදා කරනවා. ඔයාලට සඳුදාට සහ සිකුරාදාට මාස දෙකක් යනකම් තියරි උගන්වනවා. ඊට පස්සේ ඔයාලට මේ ටික කරගන්න පුළුවන්. පුතේ මේ හැමෝම ඔයාලට ක්ලාස් එක දැනුනේ කොහොමද? ක්ලාස් එක හොඳයිද මොකද කියන එක මේ පොඩ්ඩක් මට බලා ගන්න. group එකට message එකක් දාන්න. ඔයාලට ක්ලාස් එක දැනුනේ කොහොමද? ක්ලාස් එකේ මොන හරි අලුත් දෙයක් ඉගෙන ගත්තද පළවෙනි දවසේ විදියට? ඔයාලට මොකද දැනෙන්නේ කියන එක group එකට message එකක් දාන්න. එහෙනම්
හැමෝටම thank you very much. Goodbye all. අපි ලබන සඳුදා නැවත ක්ලාස් එකේ හම්බෙමු. එහෙනම් see you students. Good night all.